අරලමයි ස්කූල් බිට්ස් 7 කොළඹ ස්කූල් පේපර් ඩිස්කෂන් එකේ අද ස්කූල් බිට් 7 කියන ප්‍රෝග්‍රෑම් පේපර් එක සාකච්ඡා කරනවා. මේ විදි ෆිසිකල් ළමයිට පුතා පේපර් එක අපි දීලා පන්තියේදී කරවලා තියෙන්නේ. ඊට අමතරව පන්තිවලට ඉන්න බැරි වෙච්ච ළමයිට මම PDF එක දැම්මා. ඉතින් ඔයාලට පුළුවන් PDF එකත් එක්ක පේපර් එකත් එක්ක එකතු වෙන මම හිතනවා ගොඩක් අය මේ විදි PDF එක අනිවාර්ය print out එකක් දාගෙන පේපර් එකත් එක්ක එකතු වෙලා ඇති කියලා. ළමයි මේ හැම ප්‍රශ්නයක්ම උපුටාගෙන තියෙන්නේ මොන ස්කූල් පේපර් එකෙන්ද කියන එක ඊට පහලින් දක්වලා තියෙනවා. සමහර ඒවා අපි ප්‍රොවින්සියල් පේපර්ස් වලින් තරම් තියෙනවා. ඉතින් මේ පේපර් ප්‍රෝග්‍රෑම් එකට අමතරව අපි රැපිඩ් මෙමරි ටෙස්ට් කියලා වෙනම ස්කූල් පේපර් ඩිස්කෂන් එකක් යනවා. ඒකම තමයි මේක යන්නේ. දෙකම එක වගේ වැඩක්. එතනත් අපි පේපර්ස් මම හිතන 7ක් විතර වලට කරලා ඉවරයි. මෙතනත් දැන් පන්තියේදී පේපර්ස් අපි 10ක් විතර දීලා තියෙනවා. නමුත් අපි සාකච්ඡා කරන පේපර්ස් වල දැන් 7 වෙනි පේපර් එකේ තමයි ඉන්නේ. හැමදාම පොඩ්ඩක් chat කරන්න පුතා මම ඇහෙනවද නැද්ද කියලා. අපි වැඩි පටන් ගන්නවා ගොඩක් වැහි දවසක් මෙතනත් පොඩි සිග්නල් පොඩි ඩ්‍රොප් වීමකුත් තියෙනවා. සමහර විට ලැග් වීමක් වෙන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නේ පුතා මෙන්න මෙහෙමයි කියන්නේ. මෙතන කියනවා මේ ඉතාම සරල ප්‍රශ්නයක්. අපි මේ වගේ ප්‍රශ්න ඕන තරම් පන්තියේ කරලා තියෙනවා. මේ කැටායන ටිකකුයි අනායන ටිකකුයි දීලා තියෙනවා. දීලා එයාලගේ අරය වැඩි වෙන පිළිවෙලට පෙන් අහනවා. නේ? හරි. මෙතන දීලා තියෙන අයන ටික තමයි පුතේ කැල්සියම් 2+ ඔයා ගන්න ආවර්තවුවක් ඔයාගේ. බලන්න පළවෙනි ප්‍රශ්නය. මෙතන දීලා තියෙනවා පුතා කැල්සියම් 2+ අයනය. අනිත් එක ආගන් අනිත් එක Cl- අනිත් එක S2-. මෙයාලගේ අරය වැඩි වෙන පිළිවෙලට තමයි අහන්නේ. ඔයා ආවර්තවුව අරගෙන මේ වගේ ප්‍රශ්නකදී නම් පුතේ හරිම සරලයිනේ. මොකද D ගුණුවේ කැටායන නැහැ මෙතන. ඉන්නේ නියෝජක මූල ද්‍රව්‍ය විසින් හදන අයන. ඒ කියන්නේ S ගුණුවේ හෝ P ගුණුවේ මූල ද්‍රව්‍ය විසින් හදන අයන තමයි ඉන්නේ. ඒ නිසා ආවර්තව බොගු දිහා බලාගෙන ධන අයන හදද්දි වම් පැත්තට යන්න පුළුවන්, ඍණ අයන හදද්දි දකුණු පැත්තට යන්න පුළුවන්. ඒක සාමාන්‍ය දේ. එතකොට දැන් බලන්න ඔයාගේ ආවර්තවුවේ කැල්සියම් කොහෙද ඉන්නේ කියලා. ගන්න ටග්ගල ආවර්තවුව. දන්න අය නොදන්න අය හැම දෙයක්ම පුතා තමන්ගේ මනස පොඩ්ඩක් හිස් කරගන්න. ඒ හිස් කරගෙන ඒ අවශ්‍ය තැන් වලට මේ දැනුම දාගන්න. දන්නවයි කියලා නිකන් වැඩේ අතහැර යන්න එපා. හැම දෙයක්ම පුතා නොදන්නවා කියලා හිතාගෙන වැඩේ යන්න. ඒතර දන්න දේවල් අතර නොදන්න දේවල් තිබුණ හිටියොත් උඩට චෙක් වෙනවා. කරපැහැල්ද? පුතේ chat කරන්න පොඩ්ඩක් ඇහෙනවද නැද්ද කියලා මම වැඩේ කරගෙන යනවා. ඔයාලට පේනවද නැද්ද දන්නෙත් නෑ. හරි. මේ කැල්සියම් මෙතන ඉන්නේ පුතා ආවර්තගුවේ. කැල්සියම් මෙතන ඉන්නේ. ආගන් ඉන්නේ මෙතන. එමනේ. බලන්න පුතා Cl ඉන්නේ මෙතනද කියලා. සල්ප ඉන්නේ සල්ප ඉන්නේ මෙතන, Cl ඉන්නේ මෙතන. ඔහොම ඉන්නේ. ධනායන හදද්දි වෙන්නේ පුතා පසුපසට යන එකනේ. දැන් අර හදන්නේ කොහොමද කාරණා ටික පැහැදිලි කරන්න බෑ නිකන් මේ පේපරේට ඕන නිසා මම කියනවා දැන් මෙයා ධන දෙක අයිනේ. දැන් කැල්සියම් මෙතන පොටෑසියමුත් ඉන්නවනේ. ධන දෙක අයනේ හදද්දි පුතා දෙකක් වමට යන්න. මෙයාටත් ගහන්න මෙයාටත් ගහන්න. මේ දෙන්නටම ගහන්න. ඉතින් වෙන්නේ කවුද? ආගන්. එහෙනම් පුතා කැල්සියම් 2+ ඉන්නේ මෙතන. ආගන් වින්‍යාසය. ආගන් වින්‍යාසය. කැල්සියම් ඉන්නේ මෙතන දෙකක් වමට යනවා. ඒතර Cl කොහෙද ඉන්නේ? Cl ඉන්නේ මෙතන. මයිනස් කෙන එකක් දකුණු පැත්තට යන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන ගන්නවා. නේ? Cl- කියන පුතා ඉලෙක්ට්‍රෝන අරගෙන දකුණු පැත්තට යනවා. ඒතර Cl- කොහෙද ඉන්නේ? එකක් දකුණු පැත්තෙන්. ඒ කියන්නේ මෙන්න මෙතන. නේ? මෙන්න මෙතන ඉන්නේ Cl-. සල්ෆර් 2- පුතා සල්ෆර් 2- කියන්නේ S ඉන්න තැන ඉඳලා දෙකක් දකුණු පැත්තට යන්න ඕනේ. එහෙමනේ. දැන් සල්ෆර් ඉන්නේ මෙතන නම් දෙකක් දකුණු පැත්තට යන්න. 1යි 2යි. ඒ ඉන්නෙත් මෙතන. ඔයාලට පැහැදිලි සෙට් එකම ඉන්නේ ආගන් ඉන්න තැන. ආගන් ඉන්නේ කොහොමත් ආගන් ඉන්න තැන. මෙයාලා ඉන්නේ ආගන් ඉන්න තැන. අපිට පැහැදිලි මෙයාලා සම ඉලෙක්ට්‍රෝනිකයි. මොකද පුතේ? මෙයාලා සම ඉලෙක්ට්‍රෝනිකයි. ඉතින් සම ඉලෙක්ට්‍රෝනික වලදී අපි මොකද දාපු තියරිය? තාම සරලව ගැඹුරින් සාකච්ඡා කරා මේවා. සියලුම අයනවල සම ඉලෙක්ට්‍රෝනිකයි නම් අපි බලනවා න්‍යෂ්ටියේ තියෙන මොනවද? ප්‍රෝටෝන. මොනවද බලන්නේ? ඉලෙක්ට්‍රෝන සමානයින් 3 දෙනා 4 දෙනාගේම. න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන බලනවා. න්‍යෂ්ටියේ ප්‍රෝටෝන වැඩිපුර තියෙනවා කියන්නේ හොඳට තදින් අල්ලගෙන ඉන්නවා කියන එක. න්‍යෂ්ටියේ ප්‍රෝටෝන වැඩි නම් තදින් අල්ලන් ඉන්නවා. අර අඩුයි. දැන් මේලගේ පරමාණු ක්‍රමාංකය අනුව සකසම බලන්න. සල්ප තමයි පරමාණු ක්‍රමාංකය අඩුම. ඊට පස්සේ ක්ලෝරින්, ඊට පස්සේ ආගන්, ඊට පස්සේ කැල්සියම්. ඔන්න පරමාණුක ක්‍රමාංකය වැඩි වෙන පිළිවෙල. මේ හැමෝගෙම දැන් මෙයාලා හැමෝම හදන අයන මට කියන්න. මෙයා හදනවා 2-. මෙයා මයිනස්. මෙයා 2+. මේ හැමෝම සම ඉලෙක්ට්‍රෝනික වුණාට මෙන්න මේ පැත්තට පරමාණුක ක්‍රමාංකය වැඩි වෙනවා. ඒ කියන්නේ න්‍යෂ්ටියේ ප්‍රෝටෝන වැඩි වෙනවා. ප්‍රෝටෝන වැඩි වෙනවා කියන පුතා මැදට ඇදෙනවා. මැදට ඇදෙනවා කියන්නේ හරි අඩු වෙනවා. කරපැහැල මං කියන්නේ. ඒතර මේ පැත්තට මං ඊතර දාලා ලියනවා මොකද්ද සම ඉලෙක්ට්‍රෝනිකයි. සම ඉලෙක්ට්‍රෝනිකයි. නමුත් පරමාණු ක්‍රමාංකය වැඩි වෙනවා. ඒ කියන්නේ න්‍යෂ්ටියේ ප්‍රෝටෝන වැඩි වෙනවා. න්‍යෂ්ටියේ ප්‍රෝටෝන වැඩි වෙනවා. ප්‍රෝටෝන වැඩි වෙනවා කියන්නේ මැදට ඇදෙනවනේ පුතා. හරි අඩු වෙනවා. එහෙනම් හරි අඩුම මෙන්න මේ දක්වා සෙට් එක. හොඳයි. හරි අඩුම කැල්සියම් 2+. උත්තරේ පුතේ 4 බලන්න. උත්තරේ 4. කැල්සියම් 2+ තමයි අඩුම. මම අනිත් පැත්තට යන්න තියෙනවා. හොඳයි බලන්න පිළිවෙල.
කැල්සියම් 2+ අඩුම ඊට පස්සේ ආගන් ලොකුයි ඊට පස්සේ මෙයාව ලොකුයි ඊට පස්සේ මෙයා ලොකුයි. උත්තරේ 4. හරිම සරලයි. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. අවුලක් නැහැ නේ පුතා. අපි යන් ඉස්සරහට. ඇහෙනව මදි සර් ඇහෙනව සර් මොකක්ද ඒකේ කේස් එක? ඇහෙන්නේ නැද්ද එච්චර? දැන් කොහොමද දන්නේ? ඇහෙන එක වැඩි වුණාද? පොඩ්ඩක් chat කරන්න පුතා. හොඳයි. අපි යන් ඉස්සරහට මම නෑ. අර ලොකු වෙලාවක් දෙන්නේ ලියා ගන්න. හරි. මොකද ෆිසිකල් ක්ලාස් එක නම් යම් වෙලාවක් දෙනවා. ඉතින් මේක ඉතින් ඔයාලට ඔන්ලයින් විදිහට යන නිසා අවශ්‍ය නම් ඉතින් නතර කරලා බලන්න පුළුවන්. යම් පුතේ ඊළඟට මොකද යන්නේ කියලා බලන්න. දෙවෙනි ප්‍රශ්නය මෙතන කියනවා පුතේ මේ පහත මූලද්‍රව්‍ය අතුරින් සාමාන්‍ය තත්ත්වය යටතේ ද්‍රවයක් වෙන්නේ. තාම සරල ප්‍රශ්නයක් ආවර්ත ඔග්ගේ ද්‍රව අවස්ථාවේ ඉන්නේ මූලද්‍රව්‍ය දෙකයි ඉන්නේ. එකක් බ්‍රෝමින් අනිත් එක මර්කරි. මේ දෙන තමයි ද්‍රව අවස්ථාවේ ඉන්නේ. නේද? වායු අවස්ථාවේ කවුද ඉන්නේ පුතා? වායු අවස්ථාවේ පළවෙනි මූලද්‍රව්‍ය හයිඩ්‍රජන් ඉන්නවා. ඊළඟට දෙවන ආවර්තය කවුද ඉන්නේ? නයිට්‍රජන්ගෙන් පටන් ගත්තම කාබන් ඉන්නවා ක්ලෝරින් ඉන්නවා. සෝරි ඔක්සිජන් ඉන්නවා ක්ලෝරින් ඉන්නවා. ඊට තුන්වන ආවර්තේ කවුරුත් නැහනේ. තුන්වන ආවර්තේ කවුරුත් නැහැ. සෝරි මෙතන ෆ්ලෝරින් ඉන්නවා. තුන්වන ආවර්තේ ක්ලෝරින් ඉන්නවා. ඊට අමතරව උච්ච වායු ටික ඉන්නවා. ওই සෙට් එකනේ. නේ? ওই ටික තමයි වායු අවස්ථාවේ ඉන්නේ. අනිත් හැමෝම ඝන. පැහැද මම කියන්නේ. 11ක් ඉන්න උච්ච වායු 6යි. තොරොක්ලයි. මෙයා මේ දෙන ද්‍රවයක්, මේ දෙන ද්‍රව, මේ හැමෝම වායු, අනිත් සියල්ලම ඝන. උත්තරය BR 4. ඒක නම් හරි සරල ප්‍රශ්නයක්. අපි යන් තුන්වෙනි ප්‍රශ්නෙට. සරල වුණාට පුතා ඉතින් මේ වගේ ප්‍රශ්නත් එනවා. ඉතින් ඔයාලගේ ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් දෙක ළඟදී පටන් ගනි සාමාන්‍යයෙන් යුනිට් ටෙස්ට් අතරම තමයි පටන් ගනි. ඒතකොට තේරෙයි මේ සබ්ජෙක්ට් එක මහලු දෙයක් නෑ කියලා. මෙහෙම ඉතින් සමහර කට්ටිය ඉතින් සබ්ජෙක්ට් එක සමහරට මෙහෙමයි අර එහෙමයි කියලා නිකන් ලොකු බය කිරීම කරනවා. ඉතින් අර එක්ක තමන්ගේ தත්ත්වය නිකන් උඹලා පෙන්න ගන්න. නිකන් අපි ගොඩක් දන්නවා කියලා පෙන්න ගන්න. නැත්නම් ඉතින් අර ළමයිව බොරුවට ටියුෂන් ගේමුත් තියනවා ඔක ඇතුලේ නේ. හරි. සබ්ජෙක්ට් එක කොහොමද ඇති දෙයක් නෑ. තුන මොකද කියන්නේ පුතේ? මෙතන කියනවා මේ කැතෝඩ කිරණ පිළිබඳව සත්‍ය මොකක්ද කියලා යහන්නේ. කැතෝඩ කිරණ පිළිබඳව සත්‍ය මොකක්ද? කැතෝඩ කිරණ සරල රේඛීයව ගමන් කරයි. මතකනේ කැතෝඩ කිරණ මම පොඩි සටහනක් ටක් ගාලා එන්දොත් මෙහෙම කැතෝඩ කිරණ නලයක් ගත්තම මෙහෙම මේ ඍණාග්‍රය මේ ධනාග්‍රය ලොකු විභවාන්තරයක් දෙනවනේ පුතා මේකට. ලොකු විභවාන්තරයක් දෙනවා. නේද? ලොකු විභවාන්තරයක් දෙනවා. ඒතර මේ කැතෝඩේ ඍණාග්‍රය කැතෝඩේ මේ ධනාග්‍රයට අපි කියනවා ඇනෝඩේ කියලා. මේ කැතෝඩ කිරණ කැතෝඩෙන් හට ගන්නවනේ. මේවා ඉලෙක්ට්‍රෝන නේ. මේවා ඉලෙක්ට්‍රෝන. අපි ඉලෙක්ට්‍රෝන මේ කැතෝඩ කිරණ. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන. කතා දෙකක් තියෙනවා. සමහර අය කියනවා මේ කැතෝඩයේ තියෙන ලෝහ පෘෂ්ඨයෙන් ඉලෙක්ට්‍රෝන ගැලවෙලා වීසි වෙනවා කියලා. සමහර අය කියනවා මේ කැතෝඩයේ අසල ඇති වායු අංශු කැතෝඩේ ගැටුණාට පස්සේ මිතා විශාල ඍණාග්‍රයක් තියෙන මෙතන ලොකු වෝල්ටේජ් 10,000කට වඩා වැඩි ලොකු වෝල්ටේජ් එකක් තියෙන. ඒතකොට මේ ලොකු විභවාන්තරය හැමෝම මේ ලොකු ඍණාග්‍රය හැමෝම මේ කැතෝඩයේ වදිනවනේ පරමාණු ඇවිල්ලා වායු පරමාණු. ඒ වායු පරමාණු වල තියෙන ඉලෙක්ට්‍රෝන ගැලවෙලා වීසි වෙනවා කියලා කියනවා. ඔය දෙකම කියනවා. කොහොම හරි කමන්නේ කැතෝඩෙන් කැතෝඩ කිරණ හට ගන්නවා. ඒ හටගන්නේ කැතෝඩේ ලම්බකව. කැතෝඩයට ලම්බකව හටගන්නේ. ඒ වගේම මේවා සරල රේඛීයව යන්නේ. මතකද කැතෝඩ කිරණ සරල රේඛීය කියලා පෙන්නපු පරීක්ෂණය මතකද? පුරුවන් නම් තමන් විසින්ම තමන්ට ඇහෙන කියව ගන්න. කැතෝඩ කිරණ සරල රේඛීය මාර්ගවල ගමන් කරනවා කියලා පෙන්නපු පරීක්ෂණය මතකද? මොකද්ද? ආපුද? කැතෝඩ කිරණ සරල රේඛීය මාර්ගවල යනවා කියලා පෙන්වන්නද මතකද? කැතෝඩ කිරණ ගමන් කරන මාර්ගයේ තිබ්බ මොකද්ද? ලෝහමය පාරාන්ද වස්තුවක් තිබ්බ මතකද? ලෝහමය පාරාන්ද වස්තුවක් තිබ්බම ඒ පාරාන්ද වස්තුවේ ඡායාව ඊට පිටුපස ප්‍රදේශයේ නිරීක්ෂණය වුණා. ඇයි එහෙම නිරීක්ෂණය වුණේ? කැතෝඩ කිරණ සරල රේඛීය මාර්ගවල ගමන් කරන නිසා. දැන් කැතෝඩ කිරණයක් මෙහෙම එද්දී සරල රේඛීය වෙන නිසා දැන් මේ මෙහෙම පාරාන්ද වස්තුවක් ඉස්සරහින් තිබුණම කැතෝඩ කිරණ මෙහෙම එනවා. පාරාන්ද වස්තුව හරහා ඇතුලෙන් යන්න බෑ යාට. එහෙම නතර වෙනවා. හැබැයි පාරාන්ද වස්තුවේ වදින්න නැතුව සයිඩ් එකකින් එන කිරණ කෙලින්ම ගිහලා හැපැති බිත්තිය වදිනවා. ඒතර මේ කොටුව වගේ පාරාන්ද වස්තුවක් ගත්තම කැතෝඩ කිරණ සරල රේඛීය වෙන්නේ. ඇවිල්ලා මේක වදිනවා. වදින වටේට එන කට්ටිය ගිහිල්ලා ඒ හැපැති බිත්තිය වදිනවා. ඒතර මේකේ සෙවණැල්ලක් හැපැති බලා ගන්න පුළුවන්. අඳුරු රසුම්බම් බලා ගන්න පුළුවන්. කැතෝඩ කිරණ සරල රේඛීය වෙන්නේ නැත්තම් මෙහෙම මෙහෙම එනවා නම් මොකද වෙන්නේ? මෙහෙම මෙහෙම එනවා නම් මේක මගේ හැරලා ගිහිල්ලා බිත්තියේ
කිරණ වදින්න පුළුවන්. එහා පැත්තේ බිත්තිය කිරණ වදින්න පුළුවන්. ඒතකොට ඡායාවක් නැති වෙනවා. කැතෝඩික කිරණ සරල රේඛීව යන නිසා තමයි ඡායාවක් නිරීක්ෂණය වෙන්නේ. අපි සෙවනැල්ල කියලා කියන්නේ. කාරණා පැහැදිලි මං කියන්නේ. එතකොට මෙතන අහන්නේ මොකද්ද? කැතෝඩික කිරණ පිළිබඳව සත්‍ය මොකද්ද? කැතෝඩික කිරණ සරල රේඛීයව ගමන් කරයි. කතාව හරි. ඒක හරි. හරියටම හරි. අපි ඒව දේවල් දීලා තියෙනවා. මේ දේවල් නිකන් කටපාඩම් කරන්න එපා පුතා. නිකන් අත්දැකීමක් විදිහට සාමාන්‍ය ජීවන දෙයක් විදිහට ගන්න මේක නිකන්. කැතෝඩික කිරණ මෙහෙම යන්නේ. මෙහෙම ගියාට පස්සේ මෙහෙම වෙන්න ඕනේ නේ කියලා නිකන් අවබෝධයෙන් ගන්න. ඊළඟට කියනවා පුතා ධනාරෝපිත අංශු වේ. කැතෝඩික කිරණ මොනවද? ඉලෙක්ට්‍රෝනනේ. ඉලෙක්ට්‍රෝන මොනාරෝපිතයිද? ඍණාරෝපිතයිද? ඒ නිසානේ මේ ඍණාග්‍රයෙන් එළියට විකර්ෂණය එන්නේ මේ විදිහට. මේක ඍණාරෝපිතයි. මේක වැරදි. මෙතන කියන්නේ ධනාරෝපිතයි කියනවා. දැන් මුල් දවස්වල නම් කැතෝඩික කිරණ කරපු දවස්වල නම් මේවා නිකන් සින්සින් ගාලා එනවා. සමහර විට දැන් යම් දරුවන්ට පොඩි පොඩි අමතක වීම වෙන්න පුළුවන්. එහෙම අමතක වීම වෙනවා කියන්නේ පුතා මේවා තුල යෙදෙන්නේ නැහැ කියන එක. මතක තියාගන්න මේ පේපර්ස් දෙන්නේ ඔයාලට අමාරු මේක මොකක්ද කියලා තෝරන්න. එහෙම කියලාම නෙවෙයි. මේ ටික දෙන්නේ පුතා ඔයාලගේ මතකය හැමදාම එකම විදිහට තියාගන්න. මේවා නැවත නැවත දකින්න. එහෙම නැතුව පුතා පේපර් එකක් දෙන එකේ හැම එකේම අරමුණ ඔයාලට අමාරුම දේවල් හොයන එකවත්. එහෙම ගන්න නෙවෙයි. සාමාන්‍ය විභාගෙට එන්නේ මේ වගේ සරල දේවල් තමයි. හැබැයි කාලයක් යද්දි පුතා මේවා දැන් භාවිතී නැති වුණාට පස්සේ ඔයාලට අමතක වෙනවා. අමතක නොවී මේ තත්ත්වය තියන් යන්න පුළුවන් නම් මේ වගේම දේවල් තමයි පළවෙනි පාඩමෙන් අහන්න පුළුවන්. ඊට ආයි මේ ඔයා අන්තිම විභාගයට යද්දි පුතා පළවෙනි පාඩමෙන් ඊට වඩා අමාරු දෙයක් අහන්න විදියක් නැහැ. ඉතින් අහන්න තියෙනවනේ ඉතින් ඒක උගන්ලා තියෙන්නේ. උගන්වපුවා විතර ප්‍රශ්න ටික එන්නේ. මං කියන තේරෙනවද? හරි පුතා. C මොකද්ද කියන්නේ? මෙතන කියනවා මේ චුම්බක ශේෂ්ත්‍රයකදී N ද්‍රව්‍යය විතර නෙමෙයි. පුතා කැතෝඩික කිරණ. කැතෝඩික කිරණ අයින් කරන්නකො ඕනෑම ආරෝපිත අංශුවක්. ඕනෑම ආරෝපිත අංශුවක් චුම්බක ශේෂ්ත්‍රයක් හරහා යද්දි මොකද වෙන්නේ? මට කියන්න. චුම්බක ශේෂ්ත්‍රයක් හරහා යද්දි වෙන්නේ පුතා චුම්බක ශේෂ්ත්‍රයට ලම්බකව උත්ක්‍රමණය වෙන්නේ. එහෙම නැත්නම් හැරෙන්නේ. චුම්බක ශේෂ්ත්‍රය පැත්තට හැරෙන්නේ නැහැ. දැන් උඩ මෙන්න මේ වගේ චුම්බක තහඩුවක් තියෙනවා නම් යටත් මේ වගේ චුම්බක තහඩුවක් තියෙනවා. උඩ අපි හිතමු උඩ ඉඳලා පහළට චුම්බක ශේෂ්ත්‍රය තියෙනවා කියලා. උඩ ඉඳලා පහළට ශේෂ්ත්‍රය තියෙනවා. මෙහෙම චුම්බක ශේෂ්ත්‍රයක් තියෙනවා. මෙන්න මෙහෙම චුම්බක ශේෂ්ත්‍රයක් තියෙනවා පහළට. ඒතර මේ චුම්බක ශේෂ්ත්‍රය හරහා කැතෝඩික කිරණ හෝ කුමන හෝ ආරෝපිත අංශුවක් යද්දී ශේෂ්ත්‍රය දිශාවට හැරෙන්නේ නැහැ. දැන් මෙහෙම යන කිරණේ ශේෂ්ත්‍රය පැත්තට හැරෙන්නේ නැහැ. ඒ වගේම තමයි වෙනත් විදිහට කිව්වොත් ද්‍රව පැත්තට හැරෙන්නේ නැහැ. N ද්‍රව්‍ය හෝ S ද්‍රව්‍ය හෝ මොන පැත්තකටවත් හැරෙන්නේ නැහැ. දැන් මෙහෙම යන කිරණ පහළට හැරෙන්නෙත් නැහැ. මෙහෙම යන කිරණ උඩට හැරෙන්නෙත් නැහැ. හැරෙන්නේ ශේෂ්ත්‍රයේ ලම්බකව. දැන් කැතෝඩික කිරණ මෙහෙම යනවා නම් සමහර ඒ කියන්නේ ආරෝපිත එක ආරෝපිත අංශුවක් මෙහෙට හැරෙනවා නම් අනිත් ආරෝපිත අංශුව හැරෙන්නේ අනිත් පැත්තට. ශේෂ්ත්‍ර ලම්බකව හැරෙන්නේ. ධන හැරෙන පැත්තට පිටින් හැරෙන්නේ නැහැ. පිටුරුද පැත්තට. පුතා ඔක පිසිස් වල වල ලස්සන කතා කරයි. අර පෙමින්ගේ වමත් නීති දාලා ඒ ලස්සන කතා කරයි. ඒක මම කියන්නේ. ඉතින් ඒක සමහර මම දැකලා තියෙනවා අර පිසිස් වල පාඩ්ස් උත් මෙතන නේද? ඉතින් පළවෙනි පාඩමින් ළමයි රවට්ටගෙන එක එක ගේම ඕක ඕන්නේ නැහැ. අදහසක් ගන්න අර කාරණා ටික දැනගත්තාම හරි. ඕක නැත්තම් ඇද මෙහෙමයි අර හිට හැරෙන්නේ නැහැ කියලා මේවා ඇද බොරු මගිල් මුල් ගහලඩක්. ඒ අර අනවශ්‍ය දෙයක්. ඒ කියන්නේ සිලබස් එකේ නැති අර පිසිස් වලින් අරන් කෙමිස්ට්‍රි වල දාලා වැඩක් නැහැ. ඔය කෙමිස්ට්‍රි ඒ පිසිස් උගන්න. පැහැදිලි මම කියන්නේ. ඒතර මෙතන C වැරදිනේ පුතා. මෙතන කියන්නේ N ද්‍රව්‍ය විතර නෙමෙයි කියලා. වැරදි. කිසිම ද්‍රව්‍යයක් විතර නෙවෙන්නේ නැහැ. කිසිම ද්‍රව්‍යයක් විතර නෙවෙන්නේ නැහැ. හරි පුතා D මොකද්ද කියන බලන්න. D කියනවා විද්‍යුත් ශේෂ්ත්‍රයකදී ධන අග්‍රය විතර නෙවෙයි. දැන් මට කියන්න. කැතෝඩික කිරණ මොන ආරෝපිතද? ඍණාරෝපිතයි. ඒතර කැතෝඩික කිරණ ඍණාරෝපිතයි නම් එයා ගමන් කරන මාර්ගයේ විද්‍යුත් ශේෂ්ත්‍රයක් තිබ්බොත් මොකද වෙන්නේ පුතා? විද්‍යුත් ශේෂ්ත්‍රයක් කියන්නේ අපි දන්නවා ඍණාග්‍රය සහ ධනාග්‍රයක්. නේද? මේ යන ගමන් කරන මාර්ගයේ මෙන්න මේ වගේ පැත්තක නිකන් මෙහෙම හඩු දෙකක් තිබ්බොත් මේ ඍණාග්‍රය මේ ධනාග්‍රයක් විදියට තිබ්බොත් මොකද වෙන්නේ? මේ කැතෝඩික කිරණ ධනාග්‍රය පැත්තට මෙහෙම හැරෙනවා. මේ කතාව හරි. මෙතන කියන්නේ මේ ධනාග්‍රය දෙසට නෙමෙයි. ඒක හරිනේ පුතා. කැතෝඩික කිරණ ඍණාරෝපිතයි කියලා හොයාගත්තෙත් කොහොමනේ? කැතෝඩික කිරණ ඍණාරෝපිතයි කියලා හොයාගන්න පුළුවන් එකක් තමයි විද්‍යුත් ශේෂ්ත්‍රයකදී ධන අග්‍රය පැත්තට හැරෙනවා. කැතෝඩික කිරණ ඍණාරෝපිතයි කියලා හොයාගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි විද්‍යුත් ශේෂ්ත්‍රයක් තුළදී ධනාග්‍රය පැත්තට හැරෙනවා. අනිත් එක තමයි චුම්බක ශේෂ්ත්‍රයක් තුළදී ධන ආරෝපිත අංශුවක් හැරෙන පැත්තට හැරෙනවා. නැත්නම් ධන ආරෝපිත අංශුවක් උත්ක්‍රමණය වෙන පැත්තට උත්ක්‍රමණය වෙනවා. මට කියන්න කැතෝඩික කිරණ ඍණාරෝපිතයි කියලා හොයාගන්න පුළුවන් ක්‍රම මොකද්ද? එකක් තමයි විද්‍යුත් ශේෂ්ත්‍රයක ධනාග්‍රය පැත්තට උත්ක්‍රමණය වෙනවා. අනිත් එක මොකද්ද? චුම්බක ශේෂ්ත්‍රයක ධනාරෝපිත අංශුවක් උත්ක්‍රමණය වෙන දිශාවට උත්ක්‍රමණය වෙනවා. සෝරි ඍණාරෝපිත අංශුවක් උත්ක්‍රමණය වෙන දිශාවට උත්ක්‍රමණය වෙනවා. ඍණාරෝපිත අංශුවක් උත්ක්‍රමණය වෙන දිශාවට උත්ක්‍රමණය වෙනවා. මේ දෙකෙන්ම අපිට කියන්න පුළුවන් කැතෝඩික කිරණ ඍණාරෝපිතයි කියලා. කාරණා පැහැදිලි මම කියන්නේ. එහෙනම් පුතා AD හරි කියන්නේ උත්තරේ 4 හොඳේ. AD හරි කියන්නේ උත්තරේ 4.
ඔය ABCD ප්‍රශ්න වලට උත්තර ලියන හැටි බය වෙන්න එපා. ඒක පේපර් එකේදී දෙනවා. AB නම් කීයද BC නම් කීයද කියලා දෙනවා. ඒ නිසා බය වෙන්න එපා. පැහැදිලි මං කියන්නේ. අනවශ්‍ය බයක් ඇති කර ගන්න එපා. ඒවා කටපාඩම් කරන් යන්න ඕනි කියලා. හතරට මම මේ රූපය මකන්න නැතුව පොඩ්ඩක් තියාගන්නම්. හතර බලන්න මොකද කියන්නේ හතර. අපි ඉතින් හැම ප්‍රශ්නයක් ගැනම යම් සාකච්ඡාවක් වේගින් යම් සාකච්ඡාවක් කරගෙන යමු. නේද? පොඩි ලැග්වීම් එනවා පුතේ ගණන් ගන්න එපා. මං කියවනේ සිග්නල් වල පොඩි කේස් තියෙනවා කියලා. මෙතන කියනවා පුතේ මෙහෙම එකක්. පරමාණුක ක්‍රමාංකය සම්බන්ධයෙන් සත්‍ය මොකක්ද කියලා යහන්නේ. පරමාණුක ක්‍රමාංකය පදනම් කරගෙන මතකද මෝස්ලි කියන විද්‍යාඥයා ආවර්ත අවුවක් නිර්මාණය කරනවා. පරමාණුක ක්‍රමාංකය පදනම් කරගෙන ආවර්ත අවුව නිර්මාණය කරන්නේ කවුද පුතා? මෝස්ලි. තේරුම් කියන්නේ? X කිරණ වර්ණාවලියක් විශ්ලේෂණය කිරීම මගින් පරමාණුක ක්‍රමාංකය ලබා ගනී. මෙතන අහන්නේ අසත්‍යක මේක හරි. පුතා මේ X කිරණ නිපදවන්නේ කැතෝඩ කිරණ යොදාගෙන. මේ කැතෝඩ කිරණ යොදාගෙන අපට පුළුවන් පුතා X කිරණ නිපදවන්න. දැන් කැතෝඩ කිරණ ගමන් කරන මාර්ගයේ දෘඩ වස්තුවක් තියෙනවා. දෘඩ වස්තුවක්. මේ කැතෝඩ කිරණ නම් කැතෝඩ කිරණ ගමන් කරන මාර්ගයේ මේ වගේ දෘඩ වස්තුවක් තියෙනවා. මේ කැතෝඩ කිරණ වලින් පහර දෙන්නේ මේ දෘඩ වස්තුව. ඒ කියන්නේ කැතෝඩ කිරණ ගිල වැදුනම මේ දෘඩ වස්තුවෙන් X කිරණ පිට වෙනවා. එතනත් යම් වර්ණාවලියක් ඇති වෙන්නේ. X කිරණ ඇති වෙන්නේ ඒ දෘඩ වස්තුවේ තියෙන ඉලෙක්ට්‍රෝන ඉහළ ශක්ති මට්ටම වල ආය පහළ ශක්ති මට්ටම වල එහෙම සීන් එක තමයි මොකද වෙන්නේ. ඒතකොට මේ කවුද මේ කැතෝඩ කිරණ දැන් ඔය මෝස්ලි කියන විද්‍යාඥයා දැන් මෙතන කියන්නේ කැතෝඩ කිරණ වර්ණාවලිය පිළිබඳනේ. ඒක මෝස්ලි කියන විද්‍යාඥයා දකිනවා මේ එක දෘඩ වස්තු. ඒ කියන්නේ පරමාණු ක්‍රමාංකය එකිනෙකට වෙනස්. පරමාණුක ක්‍රමාංකය එකිනෙකට වෙනස් දෘඩ වස්තු මෙතන භාවිතා කළොත් අර නිකුත් වෙන X කිරණ වල සංඛ්‍යාත එකිනෙකට වෙනස් වෙනවා කියලා. මේ X කිරණ. දෘඩ වස්තුවේ වෙනස් කරාම X කිරණ වල සංඛ්‍යාතය වෙනස් වෙනවා. එයා දකිනවා යම් සම්බන්ධතාවයක්. මොකද්ද? මේ දෘඩ වස්තුවේ මේ භාවිතා කරන වස්තුවේ පරමාණුක ක්‍රමාංකය වැඩි වෙන්න කියන්නේ වෙනස් වෙන ඊට සමානුපාතික විදිහට X කිරණ වල සංඛ්‍යාතය වෙනස් වෙනවා. ඒ දෙක අතර සම්බන්ධතාවයක් ගොඩනගනවා. ඒ ඇසුරින් තමයි එයා යෝජනාව දාන්නේ අර පරමාණුක ක්‍රමාංකය එකිනෙකට වෙනස් මූල ද්‍රව්‍යයේ ඉන්නවා. අන්නේ පිළිවෙලට ආවර්තක නිර්මාණය කළ යුතුයි කියලා. හරිද? ඒතර මේක X කිරණ වර්ණාවලිය ඇති වෙන්නත් අපිට කැතෝඩ කිරණ යොදා ගන්න පුළුවන් X කිරණ හට ගන්න. දැන් මෙතන කියන්නේ මොකද්ද? මෙතන කියනවා X කිරණ වර්ණාවලියක් විශ්ලේෂණය කිරීම මගින් පරමාණු ක්‍රමාංකය ලබා ගන්න. ඒක හරියටම හරි. ඒක හරියට හරි. ඒ මොකද්ද කියන්නේ? ඒක හරි. B මොකද්ද කියන්නේ බලන්න. මූල ද්‍රව්‍යයක පුතා පරමාණුක ක්‍රමාංකය යනු එයටම ආවේනික ලක්ෂණයක්. ඔව්. මූල ද්‍රව්‍යයක් සඳහා ආවේනික ලක්ෂණය පරමාණු ක්‍රමාංකය. ඉම පරමාණු ක්‍රමාංකය තවත් මූල ද්‍රව්‍යයකට තියෙන්න බෑනේ පුතා. කිසියම් මූල ද්‍රව්‍යයකට පරමාණු ක්‍රමාංකයක් තියෙනවා නම් ඒක එම මූල ද්‍රව්‍යයට ආවේනිකයි. ඒ පරමාණු ක්‍රමාංකය තවත් මූල ද්‍රව්‍යයකට තියෙන්න බෑ. අර පැහැදිලිම කියන්නේ. මේක හරි. C මොකද්ද කියන්නේ පුතා? C මොකද්ද කියන්නේ? පොඩි ලැග්වීමක් තියෙනවා නේ පුතේ. පොඩි ලැග්වීමක් තියෙනවා මොකද මේ වැස්සත් එක සිග්නල් පොඩි අවුලක් තියෙනවා. හරි ඊළඟට මොකද කියන්නේ පුතා? C කියනවා C නේ AB 1 2 3 නේ. 1 2 3 1 2 3 මොකද්ද කියන්නේ? 3 කියනවා පරමාණුක ක්‍රමාංකයේ මූල ද්‍රව්‍යයන් මූල ද්‍රව්‍යයට වෙනස්. ඔව් මම ඒක තමයි ඉස්සෙල්ලා කිව්වේ. හයිඩ්‍රජන් වල පරමාණු ක්‍රමාංකය එක නම් හීලියම් වල 2යි. ලිතියම් වල 3යි. මූල ද්‍රව්‍ය වෙනස් වෙනවා කියන පරමාණු ක්‍රමාංකය වෙනස් වෙනවා. පැහැදිලිද මම කියන දේ? ඒතර මේක හරි. හතර මොකද්ද කියන්නේ පුතේ? බලන්න හතර මොකද්ද කියන්නේ කියලා. බලන්න හතර මොකද්ද කියන්නේ කියලා. මේ ඔයාලට ලැග් වෙනවද පුතා? පොඩ මට මෙසේජ් කරලා කියන්න chat කරන්න ලැග් වෙනවද කියලා. හතර කියනවා මූල ද්‍රව්‍යයක රසායනික ගුණ අධ්‍යයනය කිරීම සඳහා පරමාණුක ක්‍රමාංකයේ වැදගත් සාධකයක් නොවේ වැරදි. පුතා පරමාණුක ක්‍රමාංකයේ පට්ට වැදගත් රසායනික ගුණ සඳහා. ඇයි දැන් මූල ද්‍රව්‍යවල පරමාණුක ක්‍රමාංකය වෙනස් වෙනවා කියන්නේ ඉලෙක්ට්‍රෝනත් වෙනස් වෙනවා කියන එක. මොකද පරමාණුක ක්‍රමාංකයයි ඉලෙක්ට්‍රෝනයි අතර සම්බන්ධයක් තියෙන දෙක සමානයිනේ. ඒතර පරමාණු ක්‍රමාංක වෙනස් කියන්නේ ඉලෙක්ට්‍රෝන වෙනස්. රසායනික ගුණ සඳහා බලපානවා. ඒ වගේම තමයි ඔය සඵල න්‍යෂ්ටික ආරෝපණය වගේ දේවල් වලට පුතා න්‍යෂ්ටිය ප්‍රෝටෝන ගන්න බලපාන්නේ නැද්ද? අනිවාර්යෙන් බලපානවා. ඒකෝට මේ රසායනික ගුණ සඳහා ඉලෙක්ට්‍රෝනක් බලපානවා ප්‍රෝටෝනක් බලපානවා. ඒත් මේක වැරදි. මෙතන කියන්නේ බලපාන්නේ නැහැ කියලා.
පැහැදිලිද මම කියන්නේ? ඒතර ඒක තමයි උත්තරය. 4ට උත්තරේ 4. 4ට 4 වෙන්න බැනේ පුතේ. 5 මොකද කියන්නේ? 5 කියනවා පරමාණු ක්‍රමාංකය යනු න්‍යෂ්ටික ආරෝපණයේ සිතයක්. ඔව්. පරමාණු ක්‍රමාංකය වැඩි වෙන්න න්‍යෂ්ටික ආරෝපණයත් වැඩි වෙනවා. මේ පුතා පරමාණු ක්‍රමාංකය වැඩි වෙන්න න්‍යෂ්ටික ආරෝපණයත් වැඩි වෙනවා. මේ චැට් කරන්න පුතා වල ලැග් වෙනවද නැද්ද කියලා. අද ළමයි ඇත්තෙම නෑ ලයිව් එකේ. හරි නේද? මේ ගොඩක් ළමයි දැන් වීඩියෝස් බලන්න පුරුදුලා තියෙන්නේ. හරි අපි යන් ඉස්සරහට. පහ මොකද කියන්නේ? පහ මොකද කියන්නේ ළමයි? පහ කියනවා මෙන්න මෙහෙම කතාවක්. p ඉලෙක්ට්‍රෝනයක් සඳහා නිවැරදි ක්වොන්ටම් අංක p ඉලෙක්ට්‍රෝන සඳහා නිවැරදි ක්වොන්ටම් අංක කාණ්ඩය වනුයේ. ඒතකොට මෙතන දීලා තියෙන උත්තර පහෙන් පුතා හතරක්ම වැරදි කියලා මේ කියන්නේ. දීලා තියෙන උත්තර පහෙන් හතරක්ම වැරදි කියලා තමයි කියන්නේ. එහෙනම් මම කියන්නේ. මොකද්ද පළවෙනි එක දෙවෙනි එකේ තියෙන වැරද්ද? එක දෙක දෙකම වැරදෙන්න හේතුව තමයි පුතා දැන් ක්වොන්ටම් අංක කුලක දීලා තියෙන n l ml ms. n කියන ප්‍රධාන ශක්ති මට්ටම. දැන් මෙතනම පුතා n දීලා තියෙන්නේ බිඳුව කියලා. මේ දෙන්නගම n බිඳුව කියලා දීලා තියෙනවා. බලන්න. කවදාකවත් පුතා ප්‍රධාන ක්වොන්ටම් අංකේ බිඳුව වෙන්න බෑනේ. බිඳුව කියලා ශක්ති මට්ටමක් නැහැනේ. ඒ නිසා දෙක වැරදි. ඇයි පුතා 1 2 වැරදින්නේ? 1 2 වරදින්න හේතුව තමයි බිඳුව කියලා ශක්ති මට්ටමක් නැහැ. දැන් මෙතන බිඳුව කියලා දාලා තිනවා එන්න. ඒ නිසා තමයි වරදින්නේ. කාරණා පැහැදිලි මං කියන දේ. හොඳයි. ඒතර 3ට එන්න. ඒ 3 වරදින්නේ. 3 තියෙන්නේ මෙතන බිඳුව මෙතන 1 L වෙනුවට දීලා තියෙනවා පුතා කීයද? බිඳුව කියලා. මට L සඳහා එන්න පුළුවන් අගයන් කියන්න පුතේ. බිඳුව එන්න පුළුවන්. 1 එන්න පුළුවන්. 2 එන්න පුළුවන්. ඔහොම අගයන් තියෙන්න පුළුවන්. L සඳහා. අපි දන්නවා L සඳහා බිඳුව එන්නේ S කාක්ෂිකවල. 1 එන්නේ P කාක්ෂිකවල. 2 එන්නේ D කාක්ෂිකවල. දැන් අපි මේ කතා කරන්නේ පුතා P කාක්ෂික ගැනනේ. දැන් බලන්න. දැන් මෙතන කියන්නේ පුතේ හරිනේ. මෙතන කියන්නේ P කාක්ෂික ගැන. ඒතර P කාක්ෂික නම් පුතා අනිවාර්යයෙන් මෙතන එන්න ඕනේ කීයද? L වෙනුවට එන්න පුළුවන් 1 එන්න පුළුවන්. මෙතන වෙලා තියෙන බිඳුව ඒක නිසා එක වැරදි. ඒ නිසා එක වැරදි. 4 මොකද්ද කියන්නේ? 4 කියනවා 2 1 පහ බලන්න පහ වර්ධනය කියලා බලන්න. මම 4 තමයි උත්තරේ හොඳයි. පහ මොකද්ද කියන්නේ? මෙතන 3 L වෙනුවට එක දාලා අවුලක් නැහැ. මේ තුන්වන ශක්ති මට්ටමේ එක කියන්නේ P. 3P ගැන මේ කියන්නේ. 3P ගැන කියන්නේ. ඊට පස්සේ මෙන්න මෙතනට ml කියන ක්වොන්ටම් අංකය වෙනුවට පුතා මෙතන භාවිතා කරලා තියෙන කීයද? ඍණ 2. මතක තියාගන්න පුතා මේ L වලට 1 එනවනම් L සමානයි 1 නම් ml කියන්නේ මෙන්න මේක. ml මොකද වෙන්න ඕනේ? තියරි කියන බලන්න. L සමාන 1යි නම් ml කීයද වෙන්න ඕනේ? බිඳුවද ඇතුළත් ඍණ 1 සිට ධන 1 දක්වා විය යුතුයි. ඍණ 1 සිට ධන 1 දක්වා. මෙතන L 1යි නම් මෙතන ඍණ 1 සිට ධන 1 දක්වා වෙන්න ඕනේ. Lට 2 එනවා නම් තමයි Lට 2 එනවා නම් තමයි ඍණ 2 සිට ධන 2 දක්වා වෙන්න පුළුවන්. බිඳුව ඉන්න ඕනේ. මෙතනට 1 තිබිලා මෙතන ඍණ 2 තියෙන්න බෑ. ඒක වැරදි. මෙතනට වඩා ලොකු ඉලක්කමක් මෙතන තියෙන්න බෑ. ඒක වැරදි. තේරුම් ගන්න. පැහැදිලි මං කියන දේ. ඒක වැරදි. එන උත්තරේ පුතා 4. 4 හරිය දීලා තියෙන එක හරි. ඉතින් ඕක හරි කියලා පැහැදිලි කරන්න බෑ පුතා මේක තියරියක් නෙමෙයි. මේ ලැග් වෙන කේස් එක තමයි කාමාර කේස් එක නේ පුතේ. ලැග් වෙන එකට මොකද කියන්නේ? මටත් හිතා ගන්න බෑ ලැග් වෙන එකට මොකද කරන්නේ කියලා. දැන් බලමු. ලැග් වෙනවද කියලා.
දැන් බලන්න පුතා ඇහෙනවද නැද්ද කියලා පොඩ්ඩක් මට අයි කියන්න. ඇහෙනවද නැද්ද කියලා මට අයි කියන්න. දැන් ඇහෙනවද? සද්ද මදි කියලාද කියන්නේ ඔයාලා? සද්ද මදිනේ. සද්ද ඇහෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ මටත්. දැන් කොහොමද? ඒත් ඇහෙන්නේ හරියට නේ. හරි පුතේ බලමුකෝ. මං හිතන්නේ හරි. හරි. දැන් මං හිතන්නේ පොඩ්ඩක් සද්ද වැඩි ඇතිනේ. අපි සාකච්ඡාවට ටක් ගාලා කරමු. දැන් මෙතන ඊළඟට කියන්න බලන්න මොකද කියන්නේ කියලා. යන්න පුතා 6ට ටක් ගාලා ඉක්මන් කරන් 6ට යන්න. 6 මොකද්ද කියන්නේ? 6 කියනවා පුතේ මෙන්න මෙහෙම දෙයක්. හුන්ඩ් නියමයට අනුව සෑම කාක්ෂිකයක් තුලටම එක් වියුක්ම ඉලෙක්ට්‍රෝනයක් බැගින් පොඩකින් හුන්ඩ් නීතිය ගැන කතා කරන්නේ නේ. හුන්ඩ් නීතියද මොකද කියන්නේ පුතා මට කියන්න. ශක්තිය සමාන කාක්ෂික සමූහයක්. අපි ඔකට කියන මොන කාක්ෂිකද? පිරිහුණු කාක්ෂික. උදාහරණයක් නම් P කාක්ෂික. P උපකවචයක තියෙන P කාක්ෂිකනේ. මෙන්න මේ වගේ ශක්තිය සමාන කාක්ෂික සමූහයක්. ඉලෙක්ට්‍රෝන පිරෙනකොට කොහොම ඉලෙක්ට්‍රෝන පිරෙනවා නම්ද ස්ථායි කියන්නේ? බැමුන් සමාන ඉලෙක්ට්‍රෝන වැඩි වෙනකොට ස්ථායි. උදාහරණයක් ඉලෙක්ට්‍රෝන 3ක් පිරෙනවා නම් මෙහෙම මේකට 2යි මේකට 1යි පිරෙන එකට වඩා ස්ථායි වෙන්නේ කොහොමද? බැමුන් සමානව වැඩි වෙද්දී මෙන්න මෙහෙම යද්දී. ඒ කියන්නේ එකක එක බැගින් පිරෙද්දී ස්ථායි කියලා කියන්නේ. බැමුන් සමානව උපරිම වෙද්දී ස්ථායි කියන එකේ තේරුම මොකද පුතා? එකක එක බැගින් පිරෙන එක ස්ථායි කියලා කියන්නේ. මේ හැබැයි ශක්තිය සමාන කාක්ෂික සමූහයක. ඔක තමයි හුන්ඩ් නීතියේදී සරල අර්ථය. දැන් මෙතන බලන්න දෙක සමාන ක්වොන්ටම් අංක සහිත ඉලෙක්ට්‍රෝන දෙකක් පැවතිය නොහැකි. දැන් මෙහෙමයි දැන් මේක හුන්ඩ් නීතියෙන් කියන කතාවක් නෙවෙයි. මෙතන කියනවා සමගද සමාන ක්වොන්ටම් අංක සහිත ක්වොන්ටම් අංක අරුමතරම මේ ක්වොන්ටම් අංක කුලක කිව්වනම් මොනවා හරි නිකන් වෙන පැත්තක් හරි හිතන්න තිබුණා. පෞලි බහිස්කාර සෝරි මේ පෞලි බහිස්කාර නියමද කියලා හරි හිතන්න තිබුණා. මෙතන පෞලි බහිස්කාර නියමයටත් අයිති වෙන්නේ නැහැ මේක. හරි කමන්නේ මේක මේ ප්‍රකාශ හරිද වැරදිද කියලා දාලානේ හුන්ඩ් නීතියත් එක්ක ගැලපෙනවද නැද්ද කියලා බලමුකෝ. නැත්නම් අපිට ඔලුව විකාර වෙනවා. තුන බලන්න. ඉලෙක්ට්‍රෝන පිරීමේ අණුපිළිවෙල ගැන කතා කරන්න පුතා උද්භව මූල ධර්මයෙන්නේ. හුන්ඩ් නීතිය නෙවෙයි එක ගන්නත් බෑ. ඒක ගන්නත් බෑ. හතර මොකද කියන්නේ? ඉලෙක්ට්‍රෝන යුගල් වීම සෑම විටම සිදුවේ. පුතා හුන්ඩ් නීතියෙන් ගැන කතාව ඕකේ කියවෙනවද? නෑ. පහ මොකද? ඒ කියන්නේ ඒව හරිද වැරදිද කියලා හිතන්න යන්න ඕනේ නෑ. හුන්ඩ් නීතියත් එක්ක ගැලපෙනවද නැද්ද කියලා බලන්නකෝ. පහ කියනවා එකම කාක්ෂිකයක පවතින ඉලෙක්ට්‍රෝන දෙකක භ්‍රමණ දිශාවෙන් වෙනස්. අර මෙන්න මේ කතාව. එකම කාක්ෂික ඉලෙක්ට්‍රෝන ඉන්නවා නම් භ්‍රමණ දිශාවෙන් ඉන්නක් එකක් උඩ නම් අනිත් එක පහළට. ඕක මේ පහුලි බහිස්කාර මූල ධර්මයට ඇතුළත් දෙයක් නේ ඕක. ඒක ගන්නත් බෑ නේ උත්තරේ එක. බලන්න එක මොකද කියන්නේ කියලා. සෑම ඔය උප කියන වචනේ කපන්න පුතා. දැන් උප කියන වචන භාවිතා වෙන්නේ සෑම කාක්ෂිකයකම.
සෑම කාක්ෂිකයක් තුලටම එක් වියුක්ම ඉලෙක්ට්‍රෝනයක් බැගින් ව්‍යාප්ත වීම සිදුවන තුරු මේ සෑම කාක්ෂිකයක් තුලටම එක් ඉලෙක්ට්‍රෝනයක් බැගින් මේකටම එක බැගින් ව්‍යාප්ත වන තුරු කාක්ෂිකය තුල ඉලෙක්ට්‍රෝන යුගල් වීමක් සිදු නොවේ. හරිනේ කතාව. එක ගානේ පිරලා ගිහිල්ලා ඊට පස්සේ තමයි යුගල් වීම සිදුවන්නේ. දැන් තව වැඩිපුර ඉන්නවා නම් ඊට පස්සේ තමයි මේ පහළට පිරෙන්නේ. මුලින් එක ගානේ පිරීගෙන යනවා. මේ කතාව හරි. දැන් උත්තරේ එක. ඔය ලැග්වීම වෙන්නේ පුතා මට සිග්නලුත් තියෙනවා නමුත් මේ වර වෙහි සහිත කාලය නිසා තමයි මම හිතන්නේ ගැටලුව වෙන්නේ හොඳේ. රෙකෝඩින් එක නම් ලස්සන යනවා මෙතන. තේරුණා කියන්නේ? රෙකෝඩින් එකේ කිසිම අවුලක් නැහැ. ඒක ලස්සනටම යනවා. හොඳයි. මං හිතනද ගොඩක් පැතිවල ළමයිට සිග්නලුත් නැති වෙයි. හරි පුතා. යන්න හතට ටක් දාලා ඉක්මන් කරන්න. හතේ කියන්නේ වම දකුණේ ප්‍රශ්නයක්. වම් පැත්තේ කියනවා හර ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව, හර කවච සංඛ්‍යාව වැඩි වන විට නිවාරක ආචරණ වැඩි වෙනවලු. හර ඉලෙක්ට්‍රෝනයි හර කවචයි. ඔව්. නිවාරක ආචරණ කියන එක මොකද්ද කියලා මම දන්නවනේ. දැන් න්‍යාස්තිය මෙහෙම නම්. න්‍යාස්තිය ධනයි නම් මේ හර කවච වල ඉලෙක්ට්‍රෝන ඉන්නවා. නේද? බාහිර කවචයක තියෙන ඉලෙක්ට්‍රෝනයක් සහ න්‍යාස්තියක් අතර තියෙන බැඳීමක්. බාහිර කවචයක තියෙන ඉලෙක්ට්‍රෝනය න්‍යාස්තිය අතර බැඳීමක් තියෙනවා. ආකර්ෂණ බලයක් තියෙනවා. ඉතින් මෙන්න මේ න්‍යාස්තියයි මේ ඉලෙක්ට්‍රෝනය අතර බැඳීමක් තියෙනවා. ඒ බැඳීමට හරස් වීමක් වෙනවා මේ අභ්‍යන්තර කවච ඉලෙක්ට්‍රෝන. මේ දෙන්න අතර තියෙන ඒ ආකර්ෂණය ආවරණය වෙනවා මෙන්න මේ ඉලෙක්ට්‍රෝන මගින්. දැන් මේ න්‍යාස්තියේ තියෙනවා නම් පුතා ප්‍රෝටෝන 10ක්. මේ ඉලෙක්ට්‍රෝනයට ප්‍රෝටෝන 10ම ආකර්ෂණය දැනෙන්නේ නැහැ. මොකද මේ අභ්‍යන්තර කවච ඉලෙක්ට්‍රෝන මගින් යම් ආවරණයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන හිතන් ඉන්නේ මෙතන ප්‍රෝටෝන 10ට වඩා අඩු සංඛ්‍යාවක් තියෙනවායි කියලා. 10ක් ඇත්තටම ඉන්නවා. හැබැයි 10 ආරෝපණය මේ ඉලෙක්ට්‍රෝනියට එකෙල්ලේ දැනෙන්නේ නැහැ. මේ අභ්‍යන්තර කවච වලින් ඉලෙක්ට්‍රෝන මගින් ඒවා ආවරණය වෙනවා. මා ආකර්ෂණය ආවරණය වෙනවා. අපි ඔකට කියනවා ආවරණාචරණ කියලා. නැත්තම් නිවාරණකාචරණ කියලා කියනවා. නේද පුතා? හොඳයි. දැන් බලන්න කතාව මොකද කියන්නේ කියලා බලන්න. හර ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවයි හර කවච ගණනයි වැඩි වෙන්නේ නිවාරකාචරණ වැඩි වෙනවා. ඔව් දැන් මතකනේ කාණ්ඩයක් දිගේ පහළට යද්දි මොකද වුනේ කියලා. දැන් කාණ්ඩයක් දිගේ පහළට යද්දි මොකද වුනේ? ලිතියම්, සෝඩියම්, පොටෑසියම් කාණ්ඩයක් දිගේ පහළට යද්දි හර කවච වැඩි වෙනවා. හර කවච වැඩි වෙනවා කියන්නේ ඒ වගේ තියෙන ඉලෙක්ට්‍රෝනත් වැඩි වෙනවා. හර ඉලෙක්ට්‍රෝනත් වැඩි වෙනවා. එතකොට ඉතින් නිවාරකාචරණ වැඩි වුණා. නේද? නිවාරකාචරණ වැඩි වෙනවා. දැන් එතකොට සඵල න්‍යෂ්ටික ආරෝපණය කියන්නේ මොකද්ද? සඵල න්‍යෂ්ටික ආරෝපණය කියන්නේ මොකද්ද? අර න්‍යෂ්ටියේ සැබෑ ආරෝපණයෙන් ඉතින් මෙහෙම නැත්නම් න්‍යෂ්ටික ආරෝපණයෙන් අඩු කරන්න ඕනේ මොකද්ද? න්‍යෂ්ටික ආරෝපණයෙන් අඩු කරන්න ඕනේ නිවාරක ආචරණ. නේද? නිවාරක ආචරණ අඩු කරන්න ඕනේ. එතකොට මෙන්න මේ නිවාරක ආචරණ වැඩි වෙනවා කියන්නේ මේ අඩු වෙන කැලේ වැඩි වෙනවා. නිවාරක ආචරණ වැඩි වෙන්නේ මේ සඵල න්‍යෂ්ටික ආරෝපණය අඩු වෙනවා. පහළට යද්දී සඵල න්‍යෂ්ටික ආරෝපණය අඩු වෙනවා. සඵල න්‍යෂ්ටික ආරෝපණය අඩු වෙනවා කාණ්ඩය දිගේ පහළට. අපි මේ දේවල් තියරි වල කතා කරා. ඉතින් මෙතන අර තියරි කිසිම දෙයක් මතක නැති ළමයට පැහැදිලි කරන්න බෑ. අපි යම් වේගයකින් මේක කරගෙන යන්න ඕනේ. ඒක වම් පැත්ත හරි. දැන් හරිනම් පුතා පොඩ්ඩක් කල්පනා කරන්න ඒකට හේතු වෙච්ච දේ දකුණු පැත්තේ තියෙනවද කියලා. දැන් වම් පැත්තේ කීපුවා තමයි මට ආයෙසරයක් කියන්න. හර කවච ගණනයි හර ඉලෙක්ට්‍රෝන වැඩි වෙද්දී නිවාරක ආචරණ වැඩි වෙනවා. දකුණු පැත්තේ මොකද කියන්නේ? ආවර්තයක වමේ සිට දකුණට යද්දී ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව නොවෙනස්ව හර ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව නොවෙනස්ව පවතින අතර ඔව් අභ්‍යන්තර කවච වල නෙවෙයි ඉලෙක්ට්‍රෝන පිටින් බාහිර කවචයනේ අතර ප්‍රෝටෝන සංඛ්‍යාව වැඩි වෙයි. ඔව් ආවර්තය දිගේ දකුණේ දැන් උදාහරණයක් විදිහට දැන් ගත්තම සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස් හොම යද්දී හර ඉලෙක්ට්‍රෝන නියතව ඉන්නවා. හර කවච වල ඉලෙක්ට්‍රෝන මූව් වෙන්නේ නැහැ. වෙනස් වෙන මොකද්ද? බාහිර ඉලෙක්ට්‍රෝන. බාහිර ඉලෙක්ට්‍රෝන වැඩි වෙනවා. බාහිර ඉලෙක්ට්‍රෝන වැඩි වෙනවා වගේම න්‍යෂ්ටික ප්‍රෝටෝනත් වැඩි වෙනවා. දැන් මෙයාට වඩා මෙයාගේ න්‍යෂ්ටික ප්‍රෝටෝන වැඩි. මෙයාට වඩා මෙයාගේ න්‍යෂ්ටික ප්‍රෝටෝන වැඩි. න්‍යෂ්ටික ආරෝපණයත් වැඩි වෙනවා. ඒක හරි. මම නිකන් මේක ලියපු නිසා ලියන්න. හැබැයි න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙනවා වගේම සඵල න්‍යෂ්ටික ආරෝපණයත් වැඩි වෙනවා දකුණු පැත්තටනේ. ඇයි පුතා සඵල න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙන්නේ දකුණු පැත්තට?
න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙන ප්‍රමාණයටම අර බාහිර ඉලෙක්ට්‍රෝන මගින් ඇති කරන නිවාරකාචරණ ප්‍රබල නැහැනේ. බාහිර ඉලෙක්ට්‍රෝන වැඩි වෙනවා. නිවාරකාචරණ යම් තාක් දුරකට සිද්ධ වෙනවා මේ වගේ. මතක තියාගන්න. බාහිර ඉලෙක්ට්‍රෝන මගින් මුන් නිවාරකාචරණ යම් තාක් දුරට වෙනවා. හැබැයි ඒක නොසලක හැරියකි. ඒ කියන්නේ සැලකිය යුතු නිවාරකාචරණයක් කරන්න බෑ. ඒ දකුණු පැත්තට වැඩි බාහිර ඉලෙක්ට්‍රෝන වැඩි වෙන්නේ. මේ හැමෝගෙම එකම බාහිර කවචරේ ඉලෙක්ට්‍රෝන පිරින්නේ. එකම බාහිර කවචරේ ඉලෙක්ට්‍රෝන පිරුණයි කියලා සැලකිය යුතු නිවාරකාචරණයක් කරන්න බෑ. තේරුමක් කියන්නේ? ඒ නිසා සප්ලින්‍යස්ටික ආරෝපණය වැඩි වුණා. ඉතින් මේවා මහ ලොකු තීරි නෙවෙයි. නමුත් ඉතින් තීරි පන්තියේ ගැඹුරින් පැහැදිලිව කතා කරා. ඉතින් මේ වගේ පොඩි වෙලාවක් නේ අල්ලගන්න බෑ බැරි කෙනෙක්. ඒ වම් පැත්තේ කියන්නේ මොකද්ද? හර කවචයි හර ඉලෙක්ට්‍රෝනයි වැඩි වෙද්දී නිවාරකාචරණ වැඩි වෙන කතාවක් නේ. දකුණු පැත්තේ මොකද්ද කියන්නේ? මේ හර කවච ඉලෙක්ට්‍රෝන වැඩි වෙන්නේ නැතිව අර න්‍යෂ්ටිය ප්‍රෝටෝන වැඩි වෙන කතාවක්. ගැළපීමක් නැහැ. උත්තරේ පැහැදිලි කිරීමක් නැහැ. ඒ නිසා උත්තරේ දෙක. මේ දකුණු පැත්තෙන් වම් පැත්ත පැහැදිලි වෙනවා නම් තමයි එක වෙන්නේ. ඔය එක දෙක තෝරගත්ත ගැටලුවක් තියෙනවා. එකද දෙකද කියන එක ගැටලුවක් තියෙනවා. ඇයි ඒ දෙක ගැටලුව? පුතා දකුණු පැත්තේ ප්‍රකාශයෙන් වම් පැත්තේ ප්‍රකාශය පැහැදිලි වෙනවා නම් තමයි උත්තරේ එකේ වෙන්නේ. එක. දකුණු පැත්තේ ප්‍රකාශයෙන් වම් පැත්තේ ප්‍රකාශය පැහැදිලි වෙන්නේ නැත්නම් උත්තරේ දෙක. කාරණා පැහැදිලි මං කියන්නේ. ඉතින් ඕවා පුතා පේපර් සාකච්ඡාවලින්ම තමයි අල්ල ගන්න ඕනේ. දැන් මේකේ දකුණු පැත්තේ ප්‍රකාශයෙන් වම් පැත්තේ කියන ප්‍රකාශය පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ. ඒ නිසා තමයි දෙක දාන්නේ. ඒක පේපරේ ලියලා තියෙන බය වෙන්න එපා. කරන්න ඕනේ දේ පේපරේ ලියලා තියෙන්නේ. එක ගන්න ඕනේ කොහොමද දෙක ගන්න ඕනේ කොහොමද කියලා. පැහැදිලි පුතාට? හොඳයි අපි යන් ඉස්සරහට මොකද කියන්නේ කියලා බලන්න. ඉතින් ඕක ලයිව් එකේම ඉදමු ඕක පස්සේ වීඩියෝ එකක් බලනවා කියවට බලන්නේ නැහැ ගොඩක් ළමයි බලන්නේම නැහැ ඉතින් නේද? හට්ට කාගෙන කොහොම ඉදමු මොනවා කරන්නද? අට මොකද කියන්නේ? ඔන්න පුතේ ආවර්ත වගේ දෙවන ආවර්තයේ පිහිටි මූල ද්‍රව්‍යයක මොකක් හරි මූල ද්‍රව්‍යයක් දෙවන ආවර්තයේ පිහිටි මූල ද්‍රව්‍යයක් අනුයාත අයනීකරණ ශක්තිය ටික දීලා තියෙනවා බලන්න. ඒ කියන්නේ මෙයාගේ පළමු අයනීකරණ ශක්තිය, දෙවන අයනීකරණ ශක්තිය 3 4 5 ඔහොම 6 විතර දීලා තියෙනවා. බලන්න ශීඝ්‍ර වැඩිවීමක් තියෙන කොතනද කියලා මම දත්ත ලියන්නේ නැහැ. 1400යි 2800යි ශීඝ්‍ර වැඩිවීම නැහැ. යම් තාදුර වැඩි වෙනවා. 4500 ගණන් 7000 ගණක් ඔව් එන්න එන්න වැඩි වෙනවා. කිසිම තැනක අඩු වෙන්නේ නැහැ නේ පුතා. කිසියම් පරමාණුවක පළමු දෙවන තෙවන විදිහට අයනීකරණ ශක්තියින් පිළිවෙලට වැඩි වෙනවා. අඩු වෙන්නේ නැහැ කිසිම තැනක. එම් වැඩි වෙන කියලා එකපාරම ඩොග් ගාලා මහා ලොකු වැඩිවීමක් වෙන කොතනද කියලා බලන්න. 1000 2000 4000 4000 9000 මෙන්න 53200ක් මේ 6 වෙනි අයනීකරණ ශක්තියේ ලොකු වැඩිවීමක් තියෙනවා පුතේ 53000 ගානක් කිසියම් මූල ද්‍රව්‍යයක 6 වෙනි අයනීකරණ ශක්තියේ ශීඝ්‍ර වැඩිවීමක් තියෙනවා නම් 6 වෙනි ඉලෙක්ට්‍රෝනය ඉන්නේ උච්ච වායු වින්‍යාසයක මතකනේ 6 වෙනි ඉලෙක්ට්‍රෝනය උච්ච වායු වින්‍යාසයක පවතී. පුතා 6 වෙනි ඉලෙක්ට්‍රෝනය උච්ච වායු වින්‍යාසයක තියෙන්නේ මොන කාණ්ඩයේ මූල ද්‍රව්‍යවලද? මෙතන නම් අහන්නේ වින්‍යාසය මොකක්ද කියලා. මෙන්න මෙහෙම වින්‍යාසයක් තියෙන අයගේ බලන්න. මෙන්න මෙහෙම තියෙන වින්‍යාසයක් තියෙනවා. ඇයි ඒ? මේ වින්‍යාසයේ ඇතුලෙන් ඉන්න උච්ච වායු වින්‍යාසයක් නේ පුතා. මේ බාහිර වින්‍යාසයේ ඇතුලෙන් ඉන්නේ උච්ච වායු වින්‍යාසයක්. එතකොට බලන්න මේ වින්‍යාසයේ තියෙන මූල ද්‍රව්‍යය මේ තුන් දෙනාත් ඉවත් කරනවා. මේ දෙන්නත් ඉවත් කරනවා. මේ පස් දෙනාම ඉවත් කරනවා පුතා. මේ පස් දෙනාම ඉවත් කරාට පස්සේ 6 වෙනියා කොහෙන්ද ඉවත් කරන්නේ? කල්පනා කරලා බලන්න. මේ පස් දෙනාම ඉවත් කරාට පස්සේ 6 වෙනියා ඉවත් කරන්නේ උච්ච වායු වින්‍යාසයකින්. දැන් මෙතන 6 වෙනි ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්නේ උච්ච වායු වින්‍යාසයක් හම්බ වෙන්නේ මේ බලන්න ශීඝ්‍ර වැඩිවීමක් වෙන්නේ. එහෙනම් මෙයාගේ තමයි මේ පස් දෙනාම ඉවත් කරාට පස්සේ 6 වෙනි ඉලෙක්ට්‍රෝනය උච්ච වායු වින්‍යාසයෙන් ඉවත් වෙන්නේ. එහෙනම් උත්තරේ මේක. මේක තමයි උත්තරය. හරි සරලයි. උත්තරේ 3. හරිම සරලයි. මහ ලොකු දෙයක් කල්පනා කරන්නේ නැහැ. දැක්ක ගමන් උත්තරේ තෝරගන්න තියෙන්නේ. පැහැදිලි මං කියන දේ. හොඳයි. අපි යන් ඉස්සරහට. මාර වෙහිල්ලක් වහින්න පුතේ මෙහෙට. දැන් මේ බුත්තලට හොඳටම වහිනවා. වැල්ල වයයට කිසිම වැස්සක් නැල්ල කියලා ආරංචි වෙනවා. බලන්න එක ළඟ තියෙන පළාත් ප්‍රදේශ. දැන් බුත්තල වෙයිලා නිකන් පෙත් කලාපයක් වගේ පෙත්තක් විදිහට හොඳටම වහිනවා. අද උදිනම වහිනවා. මගේ වැල්ල වය යාළුවෙක් කතා කරලා කිව්වා මේ පැත්තට එහි පොදක් නැහැ. ආන්තාර වගේ. අනවල්ලේ පැත්තේ තවත් එහෙම. නවය මොකද කියන වම් පැත්ත? මෙතන කියනවා මේ න්‍යෂ්ටියකින් ඇල්ෆා අංශුවක්කුයි බීටා අංශුවකුයි. sorry ඇල්ෆා අංශු එකකුයි බීටා අංශු දෙකකුයි පිට වෙනවලු. දැන් මොකක් කරේ
පරමාණුවක් ගන්න x කියලා. එයාගෙන් b l පංසුවක් පිට වෙනවනේ. l පංසුවක් පිට වෙනවා. b අංශු දෙකක් පිට වෙනවා. ඇල්පා කියන්නේ පුතා 2 4. පරමාණු ක්‍රමාංක 2යි ස්කන්ධ ක්‍රමාංක 4යි. බීටා කියන්නේ පුතා ඍණ 1 බිඳුව. පරමාණු ක්‍රමාංක ඍණ 1යි ස්කන්ධ ක්‍රමාංක බිඳුවයි. පිට වුණාම එම පරමාණුවේම සමස්ථානිකයක් හැදෙනවලු. ඕ මේක හරි. ඇයි එහෙම මං කියන්නේ? පුතේ. ඇයි එම පරමාණුවේම සමස්ථානිකයක් හැදෙනවා කියලා කියන්නේ? මේ බලන්න. දැන් හැදෙන ප්‍රභේදය y කියලා ලියන්නකො මෙන්න මෙහෙම. y කියලා ගන්න. දැන් මෙතන පරමාණු ක්‍රමාංක යම් මගයක් තියෙනවා. ස්කන්ධ ක්‍රමාංක යම් මගයක් තියෙනවා. දැන් මෙයාගේ අරය හැදෙද්දී පරමාණුක ක්‍රමාංක දැන් මේ සමීකරණ යන්නේ පුතා මේක න්‍යෂ්ටික සමීකරණයක්. මේ මොන සමීකරණයක්ද පුතේ? න්‍යෂ්ටික සමීකරණයක්. මේ න්‍යෂ්ටික සමීකරණයේ මේ පහළ තියෙන පරමාණු ක්‍රමාංක මේ වම් පැත්තයි දකුණු පැත්තයි මේ පහළ තියෙන පරමාණු ක්‍රමාංක. උඩින් තියෙන ස්කන්ධ ක්‍රමාංක. උත්තර පැහැදිලි මං කියන දේ. ඒතර මේ පහළ තියෙන පරමාණු ක්‍රමාංක දෙපැත්ත සමාන වෙන්න ඕනි. සමීකරණයක් තුලද කරද්දී පුතා වම් පැත්තයි දකුණු පැත්තයි සමාන වෙන්න ඕනි. තේරුම මං කියන්නේ. එතකොට දැන් බලන්න මෙතන ඍණ එකේව දෙන්නෙක් ඉන්නවා. ඒතර ඍණ දෙකයි. මේ පැත්ත ඍණ දෙකයි. මෙයා දැන් මෙතන ධන දෙකයිනේ පුතා මෙතන. මෙතන ආරෝපණයක් නැහැ නේ ධන දෙකයි. ඍණ දෙකයි ධන දෙකයි කැපිලා යනව නේද? කැපිලා යනවා නේ. ඍණ එකේව දෙක ඍණ දෙකයි මෙතන ධන දෙකයි. ඍණ දෙකයි ධන දෙකයි කැපිලා යනවා. ඒ කියන්නේ තේරුම තමයි මෙතන තියෙන පරමාණු ක්‍රමාංකයයි මෙතන තියෙන පරමාණු ක්‍රමාංකය සමානයි. දැන් මෙතන පරමාණු ක්‍රමාංකය x කියලා ගත්තොත් මෙතන පරමාණු ක්‍රමාංකයත් x. ඒක සමානයි. කොහොමද දැනගත්තේ? න්‍යෂ්ටික සමීකරණ තුලද කරද්දී පුතා වමයි දකුණ සමාන වෙන්න ඕනේ. පරමාණු ක්‍රමාංකයේ පහළ මෙතන x නම් දකුණු පැත්තත් xම ලැබෙන්න ඕනේ. දැන් මෙතන ඍණ දෙකයි මෙතන ධන දෙකයි කැපිලා යන නිසා මේකට අනිවාර්යෙන් x දාන්න වෙනවා. එහෙනම් මෙයත් x මෙතනත් x. ඒක තේරුම තමයි මෙතන පරමාණු ක්‍රමාංකය මෙතන පරමාණු ක්‍රමාංකය සමානයි කියන්නේ පුතා සමස්ථානික. මෙයාගේ සමස්ථානිකක් තමයි මෙයා කියන්නේ. නේද? මෙයාගේ සමස්ථානිකක් තමයි මෙයා කියන්නේ. හරි පැහැදිලි මං කියන දේ. මේ කතාව හරි. ඇයි මං සමස්ථානිකක් කියලා කිව්වේ? දැන් දකුණු පැත්තේ හේතුව තියෙනවද කියලා දැනගන්න කලින් පොඩ්ඩක් හිතන්න. දකුණු පැත්තේ එකපාර බලන්න එපා. එකපාරම දකුණු පැත්ත බලන්න එපා. බලන්න කල්පනා කරලා බලන්න හේතුවක් තියෙනවද? වම් පැත්තේ ඇයි මෙයාගේ සමස්ථානිකක් කියලා දැනගත්තේ මේ? කොහොමද දැනගත්තේ? මෙයාගේ ආරෝපණ ධන දෙකට හරින මෙයාගේ ඍණ දෙක ආරෝපණ කැපිලා ගියා. කැපිලා ගියාම මෙයාගේ පරමාණු ක්‍රමාංකයට සමාන ප්‍රභේදයක් දකුණු පැත්තේ බිහි වුණා. ඒ නිසානේ මෙයාගේ පරමාණු ක්‍රමාංකයට සමාන පරමාණු ක්‍රමාංකයක් සහිත අංශුවක් හැදෙන නිසා තමයි සමස්ථානික හැදෙනවා කියලා තීරණය කළේ. දකුණු පැත්ත මොකද කියන්නේ? දකුණු පැත්ත කියනවා න්‍යෂ්ටියකින් ඇල්ෆා අංශුවක් ඉවත් වූ විට ධන ආරෝපණ දෙකක්ද බීටා අංශුවක් ඉවත් වූ විට ඍණාරෝපිත දෙකක්ද ඉවත් වේ. කතාව හරි. ඇල්ෆා අංශුවක් ඉවත් වෙනවා කියන පුතා ධන ආරෝපණ දෙකක්. ඇල්ෆා අංශුවක් කියන්නේ ධන දෙකක්නේ. මතක දැන් ඇල්ෆා අංශුවක් කියලා කියන්නේ පුතා මෙතන ධන දෙකක් තියෙනවා. ඇල්ෆා අංශුවල දැන් ඇල්ෆා අංශුවකින් හීලියම් න්‍යෂ්ටියනේ. එනි මෙතන ධන දෙකක් තියෙන්නේ. ඇල්ෆා අංශුවල ධන දෙකක් තියෙනවා. බීටා වලට තියෙන ඍණ එකක්. දැන් බීටා වලට ගත්තොත් මෙතන තියෙන ඍණ එකක්. දෙර ඇල්ෆා අංශුවක් කියන්නේ ධන දෙකක්. බීටා අංශු දෙකක් කියන්නේ ඍණ දෙකක්. ඒතර ධන දෙකට ඍණ දෙක කැපිලා යනවා. කතාව ඇත්ත. හැබැයි වම් පැත්තේ ප්‍රකාශය පැහැදිලි වෙනවද? හොඳට අහගන්නකෝ. වම් පැත්තේ කියන්නේ මෙයාගෙන් ලැබෙන්නේ සමස්ථානිකයක්. ඇයි සමස්ථානිකයක් ලැබුණේ? මෙතන ප්‍රෝටෝන දෙකට, ඒ කියන්නේ පරමාණු ක්‍රමාංකේ මෙතන පරමාණු ක්‍රමාංක කැපිලා යනවනේ. පරමාණු ක්‍රමාංක කැපිලා නිසා මෙතන පරමාණු ක්‍රමාංකය මෙතන දෙනවා. මේ ආරෝපණ කතන්දරයක් නෙවෙයි. පරමාණු ක්‍රමාංක තුලිත වෙනවා. මේ පහළ තියෙන පරමාණු ක්‍රමාංක. ආරෝපණ නෙවෙයි. ඊළම කියන්නේ පරමාණු ක්‍රමාංක තුලිත වෙන කතාවක් මෙතන වෙන්නේ. අර ආරෝපණ සමාන කේස් එක නිසා නෙවෙයි අපි සමස්ථානිකයි කියලා සලකන්නේ. මං කියන්නේ තේරෙනවද? ඒ නිසා මෙතන පැහැදිලි කිරීම පුතා දකුණු පැත්තේ නැති නිසා උත්තරේ 2. දකුණු පැත්තේ ප්‍රකාශය හරි. නමුත් වම් පැත්තේ ප්‍රකාශය පැහැදිලි කිරීමක් දකුණු පැත්තෙන් වෙන්නේ නැහැ. හර පැහැදිලි මං කියන්නේ. හොඳයි. 10ට යම් පුතා. 10 මොකද කියන්නේ? දහය කියනවා මෙන්න මෙහෙම කතාවක්. කාණ්ඩයක් පහළට යන විට ඉලෙක්ට්‍රෝන පවතින ශක්ති මට්ටම් ගණන වැඩි වේ. ඔව්.
කාණ්ඩයක් ඔස්සේ පහළට යද්දී ශක්ති මට්ටම් ගණන වැඩි වෙනවා. දැන් ලිතියම්, සෝඩියම්, පොටෑසියම් ගත්තේ පහළට යද්දී ශක්ති මට්ටම් ගණන වැඩි වෙනවා. නේද? ඒක හරි. දකුණු පැත්තේ කියනවා කාණ්ඩයක් පහළට යන විට පරමාණු කරය වැඩි වෙනවා. ඔව්. ශක්ති මට්ටම් වැඩි වෙනවා කියන පරමාණු කරය වැඩි වෙනවා. දකුණු පැත්තත් හරි. හැබැයි දකුණු පැත්තෙන් වම් පැත්ත පැහැදිලි නෝද? හොඳට කල්පනා කරන්න. දැන් මෙහෙම හිතන්නකෝ. පහළට යද්දී අරය වැඩි වෙන නිසාද ශක්ති මට්ටම් වැඩි වෙන්නේ? නෑ. වැරදි. පැහැදිලි කිරීමක් නෑ. දකුණ හරි. හැබැයි පැහැදිලි කිරීමක් නෑ. මේ දෙක මාරු වුණා නම් හරි. දැන් මෙහෙම හිතන්නකෝ. වම් පැත්තේ කියනවා පහළට යද්දී අරය වැඩි වෙනවා කියලා. අරය වැඩි වෙයි. ඒක හරිනේ. වම් පැත්තේ කියන පහළ කාණ්ඩයක් ඔස්සේ පහළට යද්දී අරය වැඩි වෙනවා කියලා. දකුණු පැත්තේ කියනවා කාණ්ඩයක් ඔස්සේ පහළට යද්දී ශක්ති මට්ටම් ගණන වැඩි වෙනවා කියලා. හරිනේ පැහැදිලි කිරීමකුත් තියෙනවනේ. උත්තරේ ඒක. මොකද දකුණු පැත්තේ කියන්නේ ශක්ති මට්ටම් ගණන වැඩි වෙනවා. ඔව් ශක්ති මට්ටම් ගණන වැඩි වුණාම පරමාණු කරය වැඩි වෙනවා. කතාව හරි. හැබැයි මෙතන කියන්නේ ඔය දෙක මාරු කරලා. හොඳට තේරුම් ගන්න. වම් පැත්තේ කියන මොකද්ද? අරය වැඩි වෙනවලු. සෝරි දකුණු වම් පැත්තේ කියන්නේ ශක්ති මට්ටම් ගණන වැඩි වෙනවලු. දකුණු පැත්තේ කියන්නේ අරය වැඩි වෙනවලු. අරය වැඩි වීම ශක්ති මට්ටම් වැඩි වීමට හේතුවක් නෙවෙයිනේ. අනිත් පැත්තේ ගමන හේතුව නිර්මාණය වෙනවා. ඒ කියන්නේ අරය වැඩි වීමට ශක්ති මට්ටම් වැඩි වීම හේතුවක්. මං කීයද තේරෙනවද දන්නේ නැහැ. උත්තරේ දෙක. ඒකලා බලන්න. මම මේ කියන්නේ දකුණු පැත්තේ ප්‍රකාශයෙන් වම් පැත්තේ ප්‍රකාශය පැහැදිලි වෙන්නේ නැති නිසා තමයි දෙක ගත්තේ. දෙකම හරි. නමුත් පැහැදිලි කිරීමක් නැහැ. යන්න පුතා ඊළඟට මොකද කියන්නේ කියලා බලන්න. කොහොම මොකද කියන්නේ? හරි ලස්සන සූටි ගානක් තියෙනවා පුතේ. තරංගායාමය දීලා තියෙනවා. ආලෝකයේ ෆෝටෝන මෞලික ශක්තිය අහනවා. මට කියන ෆෝටෝනයක ශක්තිය කීයද? ෆෝටෝනයක ශක්තිය E කියලා ගත්තොත් S/λ නේ පුතා. S/λ. ෆෝටෝන මෞලික ශක්තිය කියන්නේ මටද? ෆෝටෝන මෞලික ශක්තිය. මෞලික ශක්තිය වන්න මේ එක ෆෝටෝනයක ශක්තිය කියන වැඩි කරන්න ඕනේ. එක ෆෝටෝනේ ශක්තිය වැඩි කරන්න ඕනේ පුතා ඇවගාඩ්‍රෝ නියතියෙන්. මොකෙන්ද? ඇවගාඩ්‍රෝ නියතියෙන්. දැන් ඉතින් මම මෙතන සූටි ආදේශ කිරීමක් කරනවා. ඉතින් මහ ලොකු බරක් දාලා සුළු කරන්නේත් නැහැ. බලමු වැඩි උත්තරේ නමද කියලා. මේ බලන්නකෝ. මේ බලන්න. මෙතන h දීලා තියෙනවනේ පුතේ. h කීයද දීලා තියෙන්නේ? 6.626 10 ඍණ 34යි ගේස්. මෙතන h දීලා නැහැ නේද? ඔයාලා විභාගෙදී දෙනවා හොඳේ. ඔයාලා විභාගෙදී පුතා පේපරේ උඩම දක්වලා තියෙනවා සියලුම දේවල්. ගේස්. මෙතන 3 වැඩි කිරීම 10යි 8යි ms ඍණ 1. ලැම්ඩා පුතා දීලා තියෙන්නේ 589යි නේ 590 කියලා දාගන්නම්කෝ. 89 කියන්නේ 90 නේ පුතා. නැනෝමීටර් මීටර කරන්න ඍණ 9න් වැඩි කරන්න ඕනි. ඉතින් මේවා ඉතින් උගන්ලා තියෙන මේ හැමතැනම මට නතර වෙවි මෙහෙමයි කියලා සියලා කියා දෙන්න බෑ පුතා මේක. අපි පන්තිල කරපු දේවල් නේ. නේද? යම් වේගයකින් සාකච්ඡාව කරන් යනවා. ඒතර පුතා නැනෝමීටර මීටර කරන් තමයි ඍණ 9න් වැඩි කරේ. හේතුව කියලා දුන්නා. ඇවගාඩ්‍රෝ නීති කීයද පුතා? 6.0222 10 23යි මවුලයට. දැන් මේක සුළු කරාට පස්සේ උත්තරේ එන්නේ මොනවාගෙන්ද පුතා? මේක සුළු කරාට පස්සේ එන්නේ උත්තරේ ජූල් වලින්. මොනවාද එන්නේ ඒකකය? ජූල් වලින් ජූල් මවුලයට එන්නේ. ජූල් මවුලයට එන්නේ. හැබැයි අපෙන් අහන්නේ කිලෝ ජූල් මවුලයට. පුතා ජූල් කිලෝ ජූල් කරද්දි 10 ඍණ 3න් වැඩි වෙන්න ඕනේ. තීරි පන්තිවලදී ඒක හිමින් යම් සාධක ඇතුව පෙන්නලා පැහැදිලි කිරීම එක කළා. මට ඒ දැන් පැහැදිලි කිරීම කරන්න බෑ. මතක තියාගන්න ඍණ 3න් වැඩි වෙන්න ඕනේ. දැන් මේක කිලෝ ජූල් කිරීම සඳහා මේ උත්තරය පුතා වැඩි කරන්න ඕන කීයෙන්ද? 10 ඍණ 3න් වැඩි වෙන්න ඕනේ. ඍණ 3න් වැඩි වෙන්න ඕනේ. ඒක තමයි කිලෝ ජූල් එන්නේ. ඉතින් වැඩි කරාට පස්සේ කිලෝ ජූල් එනවා. මම මෙතන ලියන්නම්කෝ. 10 මේ සමස්ත උත්තරේ ඍණ 3න් වැඩි කරාම කිලෝ ජූල් බවට පත් වෙනවා. හොඳයි. දැන් මේක සුළු කරන්න තියෙන්නේ. අපි මේ කොහොමද සුළු කරන්න බලන්නකෝ. මම කරන වැඩේ. මේ උත්තර පුතා තියෙනවනේ MCQ එකේ. මේ උත්තර පහක්ම දීලා තියෙනවා. ඒ නිසා මේ හරියටම ටක්කෙටම දශම ගණන් වලට උත්තර ගන්න යන්න එපා. තියෙන උත්තරින් හරි උත්තරේ මොකක්ද කියලා තෝරගන්න. තේරුම් කියන්නේ. දැන් මම මෙහෙම කරන්නම්. මෙතන තියෙන ඩොට් එක පොඩ්ඩක් වමට ගන්නවා දෙකක්. 1යි 2යි කියලා මෙන්න මෙතන ගන්නවා. එම් වමට ගත්තා මෙතන ඍණ 7 කරගන්න පුළුවන්. දැන් මෙතන තියෙන ඍණ 9නේ. ඩොට් දෙක වමට ආවම නිසා මෙතන ඍණ 7 වුණා. දැන් බලන්න.
ඍණ 7 උඩට ගත්තම මොකද වෙන්නේ? ධන 7යි. ඍණ 7 උඩට ගත්තම ධන 7යි. මෙතන මොකද්ද වෙන්නේ? හොඳට තේරුම් ගන්න. මේ 5.9 මෙන්න මේ 5.9 මේ කැබිලි ගිල 5.9 වෙනවනේ. මෙන්න මේ 5.9 ආසන්න වශයෙන් 6යිනේ පුතා. ආසන්න වශයෙන් 6යි. ආසන්න වශයෙන් මොකද? මේ දීලා දෙන උත්තරත් මහ ලොකු ආසන්න නැහැ. මෙන්න මේ 6ට මෙන්න මේ 6 කපන්නම්. මේ 6ට මේ 6 කපන්නම්. ඒතර පුතා 6.6 ඒවා 3ක් ආසන්න වශයෙන් 20යි. ආසන්න වශයෙන් 20යි. ඒතර මේ 6ට මේ 6 කැපුණා 3 වරක් 6.6 20යි. එහෙනම් අපිට දැන් ප්‍රශ්නේ තියෙන්නේ 10 බලවල. දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ 10 බලවල. දැන් 10 බලවලමු. මෙතන 10 ඍණ 34 තියෙනවා. මෙතන ධන 8 තියෙනවා. මෙතන ධන 23 තියෙනවා. 23 තියෙනවා. පුතා මේ ඍණ 7 උඩට ගත්තම මොකද වෙන්නේ? ඍණ 7 උඩට ගත්තම ධන 7 තියෙනවා. ඒ වගේම මේ 10 ඍණ 3ක් තියෙනවා. දැන් ඔයාලා හිතා මේ 10 ඍණ 3 තියෙන ඉර යට කියලා නෑ මේ දකුණු පැත්තේ ඉඩ බඳින නිසා මෙතන ලිව්වේ හොඳේ. තේරුම් ගියේද? මේ දකුණු පැත්තේ ධාරණ මෙතන ලියන්න ඕනේ. දැන් ඔයාලා බෝඩ් එකේ ලිව්වම පේන්නේ නෑනේ. ඒ නිසා මේ පහලින් ලිව්වේ. ඍණ 3කුත් තියෙනවා. මේ 10 ඍණ 3 තියෙනවා මෙහෙම දකුණු පැත්තේ ලියන්න ඕනේ. 10 බලලා සමස්තය බලන්න කී දෙන්නේ කියලා බලන්න. බලන්න කී දෙන්නේ කියලා. 23යි 7යි 30යි. පැහැදිලිද? 30යි 8යි 38යි. 38න් 3ක් ගියාම කීයද? 35යි. ධන 35යි ඍණ 34යි කියන්නේ ධන 1යි. ඒතර උත්තරේ එන්නේ 20යි ධන 1යි කියන්නේ 200යි. 200ට ආසන උත්තරයක් තමයි එන්න ඕනේ. 200ට ආසන උත්තරයක් තියෙන්නේ 5. පිළිතුර 5. තේරුණාද නැද්ද කියලා මෙසේජ් කරන්න ඉක්මන් කරන්න. හරියටම ටක්කර සුළු කරන්න එපා පුතා ඔහොම ගන්න. උදේ තේරුණාද නැද්ද කියලා මෙසේජ් කරන්න ඉක්මන් කරන්න. හරිද පුතා? මේ පළවෙනි පාඩමෙන් දෙවෙනි පාඩමෙන් සබ්ජෙක්ට් එක පට්ට ලේසි කියලා හිතන්නත් එපා පට්ට අමාරු කියලා හිතන්නත් එපා. පළවෙනි පාඩමෙන් දෙවෙනි පාඩමෙන් සබ්ජෙක්ට් එක මනින්න බෑ පුතේ. යම් අදහසක් ගන්න පුළුවන්. පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි තියෙන්නේ පුතා මේ බේසික් හදන්නේ. බේසික් එක නිදහසේ හදා ගන්න. පටලව ගන්න එපා. අරහින් ටිකයි මෙහින් ටිකයි අරකින් ටිකයි මේකින් ටිකයි අරගෙන පටලව ගන්න එපා. අනිත් එක පුතා විෂය කරුණු විදිහට රැස් කරන්න එපා. ෂෝට් නෝට් ගගා අරකයි මේකයි කරුණු කටපාඩම් කරන්න එපා. පුළුවන් තරම් අවබෝධය තීව්‍ර කරන්න. නෝට් එක ගොඩක් ලොකු වුණාට වැඩක් නැහැ. නෝට් එක අඩු වෙලා හැම කරුණක්ම අවබෝධ කරගන්න. තේරුම් ගින්දේ? හොඳයි. යම් 12ට ප්‍රශ්න දෙකයි තියෙන්නේ. ඊට පස්සේ සාකච්ඡාව ඉවරයි. හයිඩ්‍රජන් වල රේඛා වර්ණාවලිය පිළිබඳව මොකක්ද සත්‍ය කියලායි අහන්නේ. මෙතන මේ වර්ණාවලියේ දීප්තිමත්ම රේඛාව ලයිමාන් ශ්‍රේණියේ පිහිට. මේ දීප්තිමත්ම කියන එකෙන් අදහස් කරන්නේ මම හිතන්නේ තීව්‍රතාවය. අර ඇහැට පේනවාද කියන එක නෙවෙයි. එතන වර්ණකතර තීව්‍රතාවය කියලා දාගන්න මම හිතන්නේ මෙහෙම වචනයක් ඒ ලෙවල් වල දෙයි කියලා. තීව්‍රතාවය කියන වචනේ භාවිත කරනවා. එතන තීව්‍රතාවය කියලා දාගන්න පුතා. තීව්‍රතාවය. එතකොට මේ වර්ණාවලිය මේ ලයිමාන් ශ්‍රේණිය නම් මේ ලයිමාන් ශ්‍රේණියේ කිරණ ටික කියලා හිතන්නකෝ පුතා. මේ ලයිමාන් ශ්‍රේණියේ කිරණ ටික නම් මේ ලයිමාන් ශ්‍රේණිය කියලා හිතුවොත් මේ පැත්තේ ශක්තිය වැඩි වෙනවා. ශක්තිය වැඩි වෙන පැත්තෙන් පුතා පරතර අඩු වෙන්නේ. මේ ලයිමාන් නම් මේ පැත්ත බාමර. හරි බලන්නකෝ දැන් පෙනේ. දැන් මම ආයෙසරයක් කියනවා අර පැත්තට ශක්තිය වැඩි වෙනවා කියලා ගත්තොත් පුතේ ලයිමාන් ශ්‍රේණිය තමයි මේ පැත්තේ කෙලවරම ඉන්නේ. මේ ලයිමාන් ශ්‍රේණිය. මේක ලයිමාන් ශ්‍රේණිය නම් මේක බාමර ශ්‍රේණිය. පැහැදිලි මම කිව්වේ එතකොට ශක්තිය වැඩි වෙන පැත්තට රේඛා අතර පරතර අඩු වෙනවා. ඒතර මේක තමයි ශක්තිය අඩුම රේඛාව. ලයිමාන් වල ශක්තිය අඩුම රේඛාව. ශක්තිය අඩුම රේඛාව එක කියලා ලකුණු කරනවා. 1 2 3 විදිහට යනවා. තේරුම කියන්නේ. එතකොට
මොයි ලයිමාංශේනි ඇතුනේ හැටි මට පොඩ්ඩක් කියන්න. ලයිමාංශේනි ඇතුනේ කොහේ ඉඳලා හරි කමන්නේ මේ කිරණ ටික වැටෙන්න මේ ඉලෙක්ට්‍රෝන වැටෙන්න ඕනේ පළවෙනි ශක්ති මට්ටම. පළවෙනි ශක්ති මට්ටම. කොහේ ඉඳලා හරි කමන්නේ පළවෙනි ශක්ති මට්ටමට වැටෙන්න ඕනේ. ඒතර දෙවන ශක්ති මට්ටමේ ඉඳලා කිරණයක් වැටෙනවා නම් පළවෙනි ශක්ති මට්ටමට. දෙවන ශක්ති මට්ටමේ ඉඳලා පළවෙනි මේ දෙකනේ දෙකෙන් එකට කිරණයක් වැටෙනවා නම් ඒක තමයි මේ පළවෙනි කිරණය ඇති වෙන හේතුව. තුන්වන ශක්ති මට්ටමේ ඉඳලා එකට වැටෙනවා නම් යම් ඉලෙක්ට්‍රෝනයක් ඒක තමයි දෙවන රේඛාව ඇති වෙන හේතුව. ඒ යන පැත්තටම මේවත් පෙළ ගස්සන්න ඕන කියලා නීතියක් නැහැ. ඒක සබ්ජෙක්ට් එක ගැන හරි අවබෝධයක් තියෙන ගුරුවරයෙක් ඉගෙන ගත්තොත් ඒක ඔයාලට කියලා දෙයි. එහෙම එකක් නැහැ. ඒක මම කියන්නේ කොහොමද මෙතන එක නම් මෙතන එක ලකුණු වෙලා තියෙනවා. මෙතන දෙක නම් දෙක ලකුණු වෙලා තියෙනවා. තුනකින් තව ශක්තිය වැඩි. හතර තව ශක්තිය වැඩි. ශක්තිය වැඩි වෙනවා කියන්නේ උඩින් වැටෙන ප්‍රමාණය වැඩි. මේ ගොඩක් උඩින් ඉඳලා වැටෙන්නේ තුන. හතර වැටෙන්නේ තවත් උඩින් ඉඳලා. නොහොනේ වැටෙන්නේ. ඔහොම වැටෙන්නේ. ඒතර පුතා මම මේ ශක්ති අඩුම කිරණය ඇති වෙන්නේ මෙන්න මේකින්නේ. ලයිමාංශේනියේ දෙවන ශක්ති මට්ටමේ ඉන්න ඉලෙක්ට්‍රෝනයක් අනිවාර්යයෙන්ම පළවෙනි ශක්ති මට්ටමට වැටෙන්න ඕනේ. ඒතර වැඩිම සම්භාවිතාවය තියෙන දෙකෙන් එකට වැටීම සඳහා. දැන් මේ අපි භාවිතා කරන හයිඩ්‍රජන් වායු සාම්පලයේ වැඩිම හයිඩ්‍රජන් පරමාණු ප්‍රමාණයක සිදුවන්නේ දෙකෙන් එකට ඉලෙක්ට්‍රෝනයක් වැටීම. වැඩිම පරමාණු ප්‍රමාණයක සිදුවන්නේ මෙන්න මේක. වැඩිපුරම සිදුවන සංක්‍රමණය මේක. වැඩිපුරම සිදුවන සංක්‍රමණය මේක කියන්නේ පුතා ගොඩාක් පරමාණු විසින් මේ සංක්‍රමණය සිදුවෙන නිසා මේ කිරණය ගොඩාක් පරමාණු විසින් ලබා දෙනවා. ගොඩාක් පරමාණු විසින් ලබා දෙනවා කියන්නේ පුතා තීව්‍රතාවය වැඩි වෙනවා. තීව්‍රතාවය වැඩිම කිරණය. එහෙනම් තීව්‍රතාවය වැඩිම කිරණය පුතා ලයිමාංශේනිය පළවෙනි කිරණය. තීව්‍රතාවය වැඩිම කිරණය මොකද්ද? ලයිමාංශේනිය පළවෙනි කිරණය. එහෙම නැත්නම් ශක්තිය අඩුම කිරණය. තේරුම කියන්නේ? ඒතර 12 මොකක්ද කියන්නේ? 12 කියනවා ඒ වල වර්ණාවලියේ දීප්තිමත් රේඛාව. දීප්තිමත් කියලා උතන අදහස කරන්නේ නැත්නම් මම හිතන්නේ තීව්‍රතාවය වැඩිම රේඛාව. ලයිමාංශේනිය පිටයි. ඒක හරි. ලයිමාන්හි පළමු රේඛාව තමයි දීප්තිමත්ම රේඛාව. පළමු රේඛාව. B මොකද්ද කියන්නේ? B කියනවා බාමර ශ්‍රේණියේ 1 2 රේඛා අතර පරතරය. ලයිමාන් වල 2 3 පරතරය සමානයි. කො බාමර? මේ බාමර වල 1 ශක්තිය අඩුම කිරණය තමයි 1 කියන්නේ. බාමර වල 1 කියන්නේ මේක ශක්තිය අඩුම එක. මේ 2. මෙයාගේ 1යි 2යි පරතරය සමානයිලු මෙයාගේ 2යි 3යි පරතරය. එහෙම නේද කියන බලන්න. ලයිමාන් වල 2 3 පරතරයයි බාමර වල 1 2 පරතරය සමානයි. මේ පරතර සමානයිලු. දැන් මේ පරතර x නම් මේ පරතරත් x ලු. ඒක හරිනේ පුතා. මේ බලන්නකෝ. මේ බලන්නකෝ. මට ඔය ඉදිරියම කියන්න. දැන් මම අනිත්‍යව මකන්න. දැන් සෝරි මකනව නෙවෙයි. මේ බලන්න. මේ පුතා ලයිමාන් වල 2 කිරණ ඇති වෙන හේතුව. මේ 3 සෝරි 2 වැඩක් නැහැ නේ මට. මේ බලන්න. ලයිමාන් වල සෝරි ඔව්නේ 2යි 3යි. 2 කිරණ ඇති වෙන්නේ මෙන්න මේ සංක්‍රමණය. 3 කිරණ ඇති වෙන්නේ මෙන්න මේ සංක්‍රමණය. ඒතර මේ කිරණ දෙක අතර ශක්ති පරතරය. මෙන්න මේ ශක්ති පරතරයක් තියෙන්නේ. මේ රේඛා දෙක අතර පරතරය කියන්නේ ශක්ති පරතරයක් නේ. ඒ ශක්ති පරතරය කියන්නේ මේ උසවල් දෙක අතර පරතරය. මෙන්න මේක. මම ඒක x කියලා ලකුණු කරන්නම්. මේ උසයි මේ උසයි අතර පරතරය තමයි පුතා x කියලා කියන්නේ. මෙන්න මේ පරතරය. දැන් මට ඉන්න බාමර ශ්‍රේණියට පුතා. බාමර ශ්‍රේණිය ඇති වෙන්නේ කොහින් කොහෙටද? දෙවන ශක්ති මට්ටමට වැටෙනවා. බාමර ශ්‍රේණිය ඇති වෙන්නේ දෙවන ශක්ති මට්ටමට වැටිලා. 3න් 2කට වැටෙන්නත් පුළුවන්. 4න් 2කට වැටෙන්නත් පුළුවන්. ඒතර ශක්තිය අඩුම කොහින් කොහෙට වැටෙන එකද? අඩුමුස. අඩුමුස. ඒ කියන්නේ 3න් 2කට. ඒක තමයි ශක්තිය අඩුම. එයා එක කියලා ලකුණු කරන්නේ. මෙන්න මේක. ශක්තිය අඩුම එක. ඒරට මෙයාගේ ශක්තිය වැඩිනේ. අර පැත්තට ඇදී ශක්තිය වැඩි වෙනවනේ. ශක්තිය වැඩි කියන තව කොට උඩින් වැටෙනවා. මේක තමයි 2. 1 2 කියන්නේ මෙන්න මේ 2. ඒතර 1යි 2 අතර පරතරය කියන්නේ මේ උස්වල දෙක අතර පරතරය මෙන්න මේක. දැන් මේ බලන්න මේ එකම පරතරෙ නෙත් තියෙන්නේ. එකම පරතරේ තියෙන්නේ. ඒ කියන්නේ ලයිමාන් ශ්‍රේණිය 2යි 3යි පරතරය කියන්නේ මේ පරතරය සමානයි බාමර ශ්‍රේණියේ 1යි 2යි පරතරය මෙන්න මේක. මේ පරතරෙන් තමයි මේකත් තියෙන්නේ. ඒක තව හරි. ඒක තව හරි.
තේරෙනවද මම කියන්නේ? හොඳයි. C කියනවා පුතා ලයිමාංශයේනී ආරම්භක රේඛාව ශක්තියෙන් වැඩිම රේඛාවයි. පුතා සාමාන්‍ය ආරම්භක රේඛාව කියන පළමු රේඛාවනේ. ලයිමාන් වල ආරම්භක රේඛාව කියන්නේ පුතා මෙන්න මේක පළමු රේඛාව. ආරම්භක රේඛාව. ආරම්භක රේඛාව කියන්නේ ශක්තිය අඩුම රේඛාවනේ. ශක්තිය අඩුම රේඛාව. මෙතන කියන්නේ මොකක් කියලාද? ශක්තිය වැඩිම රේඛාව කියලා. මේක වැරදි. මේක වැරදි. D මොකද කියන්නේ? D කියනවා පුතා වර්ණාවලියේ රේඛා ලංවන දෙසට තරංගායාමය වැඩි වේ. පුතේ අර පැත්තට. රේඛා ලංවන පැත්තට සංඛ්‍යාතය වැඩි වෙනවනේ. සංඛ්‍යාතය වැඩි වෙනවා කියන පුතා තරංගායාමය මොකද වෙන්නේ? සංඛ්‍යාතය වැඩි වෙනවා කියන්නේ තරංග ආයාමය අඩු වෙනවා. තරංග ආයාමය අඩු වෙනවා. එහෙම නේද? මේක වැරදි එතකොට. මේක වැරදි. දැන් උත්තරය A B කියන්නේ 1. sorry. අපෙන් අහන්න අසත්‍ය එකනේ. ඒතර උත්තරය C D තමයි අසත්‍ය. උත්තරේ 3. උත්තරේ 3. උත්තර පැහැදිලිම කියන්නේ. අපි ඉස්සර මේ සාකච්ඡාව යද්දි මොනවා හරි ගැටලුවක් තුනක් කමෙන්ට් කරන්න අනිවාර්යෙන් පුතේ. මොකද ලයිව් එක ඉවරුනාට පස්සේ මෙසේජ් කළා වැඩක් නැහැ නේ. හොඳයි අන්තිම ප්‍රශ්නෙට යන්න. අන්තිම ප්‍රශ්නෙට යන්න. දහතුන මොකක්ද කියන්නේ? 13 කියනවා පුතා මෙන්න මෙහෙම කතාවක්. පරමාණුක ක්‍රමාංකය 25 වන මුල් ද්‍රව්‍ය. පුතා පරමාණු ක්‍රමාංක 25 කියන්නේ කවුද කියලා බලන්න කියන්නේ? මම කරලා. කවුද 25 කියන්නේ? මැංගනීස්. එයාගේ කොහෙද ඉන්නේ? මැංගනීස් කොහෙද ඉන්නේ? තුරඩි කීයද? බලන්න තුරඩි පෙළි කී වෙනවද කියලා? 5. එළියෙන් කවුද ඉන්නේ? 42. තුරඩි 5 42. ඇතුලෙන් ඉලෙක්ට්‍රෝන පිරලා මේ ආගන වින්‍යාසෙ ඉන්නේ නේ. කොහොම ඉන්නේ? දැන් Mn ඉලෙක්ට්‍රෝනක් ඉවත් කරාම ඒ කියන්නේ ප්ලස් කියන අයන හැදුවම නේද? ධන එක අයන හැදුවම කාගෙන ඉලෙක්ට්‍රෝනක් ඉවත් වෙන්නේ? මෙන්න මේ එළියේ ඉන්න ඉලෙක්ට්‍රෝන ඉවත් වෙන්නේ. ඒතර 4s 1 වෙනවා. නේද? ඉලෙක්ට්‍රෝන ඉවත් කරනවා බාහිර කවචෙන් ඉලෙක්ට්‍රෝන ඉවත් වෙන්නේ. 4s වලින් එකක් යන්නේ. ඒතර පුතා මෙතන කියනවා මේ ධන එක වන කැටායන ප්‍රභේදයේ වියුක්ම ඉලෙක්ට්‍රෝන ගණන. මෙතන වියුක්ම ඉලෙක්ට්‍රෝන කිය 3D කියන්නේ පුතා කාක්ෂික පහක්නේ. එකක එක ගානේ පුතා මෙතන වියුක්ම ඉලෙක්ට්‍රෝන පහක් ඉන්නවා. වියුක්ම ඉලෙක්ට්‍රෝන පහයි. මේ 4s කියන තනි කාක්ෂිකයක් එතන එක ඉලෙක්ට්‍රෝනක් ඉන්නවා. මෙතන ඉලෙක්ට්‍රෝන එකක් ඉන්නවා. ඒතර එකතුව පුතා වියුක්ම ඉලෙක්ට්‍රෝන කීයද? 6ක් ඉන්නවා. එතන මෙතන උත්තරේ 4. තාම සරලයි. එහෙනම් අද ගොඩක් බාධක මැද නේද? ගොඩක් ලැග්බීම් මැද තමයි වැඩේ කරේ. අද ළමයි හොඳටම අඩුයි අද ලයිව් එකේ. නමුත් මම වීඩියෝ එක තියෙනවා පස්සේ බලන්න දරුවන්ට. මම හිතන ගොඩක් අයට සිග්නල් කේස් එකක් එන්නේ නැති. අපිට පුතා මේ ඇත්තටම දැන් අපි සඳුදා තමයි තෝරගෙන තින්නේ මේ ස්කූල් බීට්ස් ප්‍රෝග්‍රෑම් එකට. නමුත් දැන් අපිට ස්කූල් බීට්ස් දැන් පන්තියේ කරපු 8 පේපර් එක සාකච්ඡා කරන්න බැරි වුණා, 9 පේපර් එක සාකච්ඡා කරන්න බැරි වුණා. මම හිතන්නේ 10ක් දුන්නා. නේ 10 දුන්නාද? ඉතින් ඒව සාකච්ඡා කරන්න අපිට බැරි වුණ නිසා තමයි ඊට සමගාමී විදිහට මම රැපිඩ් මෙමරි ටෙස්ට් පේපර් එකක් දුන්නේ. ඉතින් මේ දක්වා කරපු රැපිඩ් මෙමරි ටෙස්ට් සෙට් එකම මම එකතු කරලා මගේ ටෙලිග්‍රෑම් channel එකටත් දැම්මා. WhatsApp group වලට දැම්මා. ඒව හරියට කන්ටිනියු කරගෙන බැරිච්ච ළමයි ඉන්නවා නම් ඒක බලලා අයටපොළු හදාගන්න. ඉස්සරහට ස්ට්‍රක්චර් පේපර්ස් පන්තිය ලියවනවා. මේ එන සතිය ඉඳලා ඔයාලට ස්ට්‍රක්චර් ප්‍රශ්න ලියවනවා පන්තියේ. ඒවට සූදානම් වෙන්න. ඊට අමතරව අපි ලබන සතියේ අපි මේන් එක්සෑම් එක අපි දෙවෙනි එක්සෑම් එක තියෙනවා. ඉතින් ඒකට සූදානම් වෙන්න. වැඩ ටික හොඳට කරගන්න. ඊටමත් ඉක්මනින් යනවා. බේසික් එක හොඳට හැදුවට පස්සේ පුතා ඊටමත් ඉක්මනින් පාඩම් ටික ගලාගෙන යයි. ඒ උදාහරණයක් විදිහට මේ පාර ලියපු දරුවන්ට අපි සම්පූර්ණ සිලබස් එක අංග සම්පූර්ණ ඉවර කරලා දවස් 7 කට කලින් හොඳ ලොකු කාලයකට කලින් කොමන් ක්ලාස් එක ඉවර කරලා වැඩ ටික ඔක්කොම ඉවර කරලා ළමයි දැන් මේ දවස්වල විභාගේ සදා සූදානම් වෙනවා පාඩම් වැඩ කරනවා. ඉතින් මුලදී අනිත් පන්ති අපිව හඹාගෙන අපිව පහු කරන ගොඩක් ගියා. මුල් මාස කීපේ මුඩින් පල්ලින් ගහන්න යන්න බෑ අපට. හැබැයි අන්තිමේදී පුතා මැදට යද්දී පුතා ඒ පන්ති ඔක්කොම ස්ලෝ වෙලා අපි ඉස්සරහට එනවා. සාමාන්‍ය හැටි ඉතින් ගිය අවුරුද්දේත් එහෙම වුණේ. එක එක ගුරුවරු එක එක පාඩම් වල දෙන ප්‍රයොරිටි එක වෙනස්. මම පළවෙනි දෙවෙනි පාඩම් වල හොඳ ප්‍රයොරිටි එකක් දෙනවා. අපි නෝට් ලියලි හැලි කතන්දර කිය ඉන්නේ. අපි පුළුවන් තරම් අවබෝධය තමයි දෙන්නේ. ඉතින් වැඩි හොඳට කරගන්න.